මේ හරි මෙහෙමයි දැන් මේක කරන්න අද ඔපරේටින් සිස්ටම් පාඩම පටන් ගන්න හදන්නේ. මේක කරන්නේ අපි දැන් මේලා කෙලවෙලා මින්නුන් ඉන්නවනේ. හරිද? කෙලවෙලා මින්නුන් වෙනුවෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. මේ සීන් එක. ඒතකොට අපි මේකේ ඔපරේටින් සිස්ටම්, ප්‍රෝග්‍රෑමින්, ඩේටාබේස් සහ HTML ඔන්න ඔය පාඩම් ලෙසන් 4 තමයි අපි මේ විදිහට YouTube එකේ දාලා කරන්න හිතන් ඉන්නේ. ඒතකොට ඒකේ ආරම්භයක් විදිහට අද අපි ඔපරේටින් සිස්ටම් පටන් ගන්නවා. හරිද? පැය 4ක විතර සෙෂන් එකක් සෙට් වෙයි. මේ බලලා ඉවර කරන්න. ඔපරේටින් සිස්ටම් ඉවර කරගන්න පුළුවන් මේකෙන්. කියන්නේ පේපර් එකේ එන ඕන විදිහකට ලකුණු මේකෙන් ගන්න පුළුවන්. හරි. හරි. එතකොට මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් මොකද්ද සිස්ටම් එකක් කියලා කියන්නේ යනවා මුලින්ම. ඔපරේටින් සිස්ටම් වලට යන කලින්. සිස්ටම් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පද්ධතියක්. පද්ධතියක් කියලා කියන්නේ මේ මොකක් හරි පොදු අරමුණක් වෙනුවෙන්. හරිද? මොකක් හරි එක අරමුණක් වෙනුවෙන් කට්ටියක් එකතු වෙලා වැඩ කරනවා නම් අන්න ඒකට තමයි පද්ධතියක් කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකෝ මෙහෙම. ඉස්කෝලේ කියන්නේ පද්ධතියක් නේ. හරිද? පාසල කියන්නේ පද්ධතිය. ඒතකොට පාසල කියන පද්ධතියේ මොකක්ද අරමුණ? අරමුණ තමයි අර ගුණ මොකද්ද ගුණදායි වැඩදායි පුද්ගලයෙක්ව සමාජයට බිහි කරන එකනේ. ඒතකොට අන්න ඒක පොදු අරමුණක් වෙනුවෙන් ඒකේ කී දෙනෙක් වැඩ කරනවද බලන්නකො ඉස්කෝලේ එක ඇතුලේ ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ ටීචර්ලා ඉන්නවා. ඊට පස්සේ සබ්ජෙක්ට් තියෙනවා. බිල්ඩින්ග්ස් තියෙනවා. ළමයි ඉන්නවා. හරිද? තව ඔය අනධ්‍යයන කාර්යමණ්ඩලේ නන් ඇකඩමික් ස්ටාෆ් ඉන්නවා. හරිද? ඔය වගේ ගොඩ දෙනෙක් වැඩ කරනවනේ අන්න අර එක පොදු අරමුණක් වෙනුවෙන්. අන්න ඒ වගේ එක පොදු අරමුණක් වෙනුවෙන් ගොඩක් දෙනෙක් වැඩ කරනවා නම් එකට එකතු වෙලා අන්න ඒකට තමයි කියන්නේ පද්ධතියක්. එහෙම නැත්නම් සිස්ටම් එකක් කියලා. තව උදාහරණයක් ගත්තොත් හොස්පිටල් එක ගන්නකො. දැන් හොස්පිටල් එකේ මොකක්ද අරමුණ? ලෙඩක් හැදිච්ච එක හොස්පිටල් එකට ආවොත් ඌව හොඳ කරලා යවන එකනේ හොස්පිටල් එකේ අරමුණ වෙන්නේ. මෙහි ලෙඩක් හැදිච්ච එකම අනිත් පැත්තෙන් යවන්නේ හොඳ කරලා නේ. හරි නිරෝගී පුද්ගලයෙක් විදියට. එතකොට ඒ වෙනුවෙන් කී දෙනෙක් වැඩ කරනවද ඒක අරමුණක් වෙනුවෙන්? ඒ වෙනුවෙන් ડોක්ටර්ස්ලා ඉන්නවා. නර්ස්ලා ඉන්නවා. ඇටෙන්ඩන්ට්ලා ඉන්නවා. බේත් දෙනා ඉන්නවා. බේත් තියෙනවා. හරිද? බිල්ඩින්ග්ස් තියෙනවා. ඔපරේෂන් තියටර්ස් ඕවා තියෙනවා. ඒ ලෙඩ් වෙන්නත් එපා. ලෙඩ්ඩු ඉන්නවා. ඔය ඔක්කොම එකට එකතු වුණාමනේ මේ රෝගී පුද්ගලෙක් ආවම නිරෝගී පුද්ගලෙක් බාටපත් වෙන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිද? ඒකට සිස්ටම් එකක් කියලා කියන්නේ මොකක් හරි එක අරමුණක් වෙනුවෙන් ගොඩ දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරනවා නම් අන්න ඒකට තමයි සිස්ටම් එකක් කියන්නේ. හරි? එතකොට මේ සිස්ටම් එකක අපි බලාපොරොත්තු වෙන අරමුණ ගන්න නම් සිස්ටම් එකේ තියෙන ඔය හැම සංඝටකයක්ම අපි ඒවට කියන සංඝටක කියලා. ඔය හැම සංඝටකයක්ම එක හා සමාන වැඩ කරන්න ඕන. තේරුණාද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඉස්කෝලේ ගත්තොත් ඉස්කෝලේ ප්‍රින්සිපල් පණ දාගෙන ටයිම් ටේබල් හදලා පොර පණ දාගෙන එහෙන බොක්කින් වැඩ කරලා වැඩක් නැහැ. ටීචර්ලා ටික අයිස් ගහනවා. ළමයි ටික එහෙම මේ ඉගෙන ගන්න නැත්නම් වැඩක් නැහැ නේ. එතකොට ඒ අරමුණට යන්න බෑනේ. තේරුණාද? එතකොට හැමෝම එක හා සමාන වැඩ කරොත් තමයි අර හොඳ වැඩදායි පුද්ගලෙක් සමාජයට බිහි වෙනවා කියන අන්නේ අරමුණ ක්‍රියාත්මක වෙන්නේ. රයිට්? එතකොට සිස්ටම් එකක් කියලා ඩෙෆිනිෂන් එකක් ලියන්න කිව්වොත් මෙහෙමයි ඩෙෆිනිෂන් එකක් ලියන්න කිව්වොත් ඉංග්‍රීසි මීඩියම් වලින් ගත්තොත් මෙහෙම ෂෝට් නෝට් එකක් දාගන්න. මේකට හරියට මම ටියුට් එක හදලා දාන්නම්. ෂෝට් නෝට් එකක් දාගන්න. මේ ඩෙෆිනිෂන් එකක් ගත්තොත් සිස්ටම් is හරිද? මෙහෙම නෑ. A set of components which works together to achieve a specific goal is known as a system කියලා අපිට ඉංග්‍රීසි මීඩියම් වලින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් එක් පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙ වැඩ කරන සංඝටක කිහිපයක එකතුවක් පද්ධතියක් ලෙස හඳුන්වනවා කියලා සිංහලෙන් කියන්න පුළුවන්. ඕක තමයි සිස්ටම් එකක මේ ඩෙෆිනිෂන් එක. හරිද? එතකොට මම කියවන සංඝටක කියලා වචනය. හරි. සංඝටක කියලා කියන්නේ අර සිස්ටම් එකක් ඇතුලේ ඉන්න කට්ටිය. දැන් ඉස්කෝලයක් ඇතුලේ ගත්තොත් ඉන්න සංඝටක තමයි ගුරුවරු ප්‍රින්සිපල් ඔන්න ඔය කට්ටිය. හරිද? කියන්නේ පද්ධතියක් ඇතුලේ පද්ධතිය අරමුණ ඉටු කරන්න උදව් වෙන අයට තමයි අපි සංඝටක කියලා කියන්නේ. කොම්පොනන්ට්ස් කියලා කියන්නේ. හරිද? හරි. එතකොට දැන් ඔය අපි කත්තේ සාමාන්‍ය සමස්ත මුළු පද්ධතියින් ගැනනේ. ඕක අපේ සබ්ජෙක්ට් එකට රිලේට් වෙද්දී IT කියන අපේ සබ්ජෙක්ට් එක ඇතුළට එද්දී ඕක අපි කම්පියුටර් සිස්ටම් කියන කැලලට ගලව ගන්නවා. හරිද? ඕකෙන් අපි කම්පියුටර් සිස්ටම් කියලා කැලලක් ගලව ගන්නවා. මොකද්ද කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන්නේ? පරිගණක පද්ධතියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකකින් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවානේ. මොකද්ද? ෆිල්ම් එකක් බලන්න වෙන්න පුළුවන්, ගේම් එකක් ගහන්න පුළුවන්. ඔය මොකක් හරි අපි මේ කම්පියුටර් එකකින් ගන්න හිතන් ඉන්න වැඩක් තියෙනවානේ. ඔන්න ඕක කරගන්න අපිට සිද්ධ වෙනවා මොන හරි සංඝටකයක් එකට එකතු කරගන්න. හරිද? මොන හරි කම්පොනන්ට්ස් එකක් එකට එකතු කරගත්තොත් තමයි අපිට කම්පියුටර් එකකින් ගන්න පුළුවන් සම්පූර්ණ output එක ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කම්පොනන්ට් වල එකතුවට තමයි අපි කියන්නේ කම්පියුටර් සිස්ටම් එක කියලා. තේරුණාද? කියන්නේ කම්පියුටර් එකකින් අපි බලාපොරොත්තු වෙන output එක ගන්න අපි එකතු කරන කම්පොනන්ට්ස් වල එකතුවට තමයි කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන්නේ. හරිද? මේක අහන්න පුළුවන් MCQ. එතකොට මේ කම්පියුටර් සිස්ටම් හරිද? කම්පියුටර් සිස්ටම් පරිගණක පද්ධති. ඒතකොට කම්පියුටර් සිස්ටම් එකක මේ
පරිගණක පද්ධතියක තියෙන්න පුළුවන් components මේ 4. කීයද? 4. හරිද? ඒ කියන්නේ පරිගණක පද්ධතියක components 4යි තියෙන්නේ. ඕක අහන්න පුළුවන් components කීයක් තියෙනවද computer system එක කියලා MCQ වෙන්න පුළුවන්. ඒ පැනලිය වෙන්නේ නැහැ. මේ හරිද? සුපිරි එක ලියනවා මරු. components 4. එකක් තමයි මේ hardware. හරිද? hard අපි සිංහලෙන් කියනවා දෘඩාංග. සිංහලෙන් කියනවා අපි දෘඩාංග කියලා. හරි? මම පැහැදිලි කරන්න කිව්න්නේ ඊළඟ එක software. එහෙම මේක අර මේ සම්පූර්ණ එන ඔපරේටින් සිස්ටම් පාඩම පැය 4 නෙමෙයි දවස් දෙකකින් වුණා වවාගෙන කන්න පුළුවන්. මේක මේ රිවිෂන් එකක් නේ. ඒ නිසා මේ ඉක්මනට කරලා දාමු. firmware ඊළඟ එක. ඒකට කියනවා මේ ස්ථිරාංග කියලා සිංහලෙන්. ඊළඟ එක මේ liveware. හරිද? ජීවාංග කියලා කියනවා. අන්නක තමයි මේ කම්පියුටර් සිස්ටම් එකේ තියෙන components 4. ඒතර hardware කියලා කියන්නේ අපි එකින් එක බලමු. hardware කියලා කියන්නේ මොකක්ද? hardware එකක් කියලා කියන්නේ කම්පියුටර් එකේ තියෙන physical components වලට. ඒ කියන්නේ අපිට අල්ලලා බලන්න පුළුවන් දේවල් සහ කියන්නේ අපිට අල්ලලා බලන්න පුළුවන් දේවල් තියෙන කම්පියුටර් එකක තියෙන circuit කැලි බැලි ඔන්නෝවට තමයි hardware කියලා කියන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට අපිට keyboard එක අල්ලලා බලන්න පුළුවන්. අපිට හපලා බලන්නත් පුළුවන්. හරි ඒක ගහලා බලන්නත් පුළුවන්. අපිට අතර දැනෙනවනේ keyboard එක. ඔන්න ඕකට තමයි කියන්නේ මේ hardware කියලා. ඒ කියන්නේ physically අපිට මොකක් හරි එකක් touch කරලා බලන්න පුළුවන් නම් හරි හපලා බලන්න මොකක් හරි physically මොකක් හරි ඒකට දෙයක් කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ components වල තමයි hardware කියලා කියන්නේ. දැන් hard disk එක ගත්තාම hardware එකක්. hard disk එකේ මෙහෙම අතරට මේ උඩ දාලා බලන්න පුළුවන්. හරි monitor එක ගත්තොත් ඒකට දෙයක් දෙන්න පුළුවන් කුඩු වෙලා යන. අන්න ඒවා මේ hardware. තේරුණාද? ඒ කියන්නේ physically අපිට touch කරන්න පුළුවන් දේවල් computer එකේ තියෙන ඒවා තමයි hardware වෙන්නේ. හරි? ඒ කියන්නේ motherboard එක, RAM එක, hard disk, ඔය graphic card ඔක්කොම hardware වල තමයි ආයි තියෙන්නේ. ඊළඟට software. software ගත්තට පස්සේ මෙහෙමයි. දැන් software එකක් කියලා කියන්නේ එහෙම අපිට අල්ලලා බලන්න බැරි දේවල්. අපි එහෙම කියලා ඇඟ බේර ගන්න බෑනේ. දැන් software එකක් දැන් hardware කියන්නේ අපිට අල්ලලා බලන්න පුළුවන් දේවල් නම් software කියන්නේ අපිට අල්ලලා බලන්න බෑ. හරි ඒක අපිට මෙහෙම S2 බලලා සතුටු වෙන්න විතරයි පුළුවන්. සමහර ඒවා තියෙන අපිට අල්ලලා බලන්න බෑ කොච්චර කැමති වුණා. අර S2 විතර බලලා සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනවනේ. අපිට අර අන්න එහෙම අර ගතින් සතුටු වෙන්න බෑ S2 විතරක් anything. අනේ අන්න ඒ වගේ තමයි software කියන්නේ. හරිද? කියන්නේ software අපිට අල්ලලා බලන්න බෑ. හරි physically අපිට software එකකින් interact වෙන්න බෑ. software එක ඛණ්ඩ දෙයක් ගහන්න බෑ, අල්ලලා බලන්න බෑ, කොලේ ගහන්න බෑ. එහෙම බෑ. software එකක් කියලා කියන්නේ instruction set එකක්. හරිද? ඒ කියන්නේ a set of instruction software කියලා කියන්නේ. ඒ කියන්නේ කාටද දෙන්නේ instruction? CPU එකට. CPU එකට දෙනවා අපි instruction set එකක්. අපි මේක කරොත් මේක කරන්න. ඔයා මෙහෙම කරන්න, මෙහෙම කරන්න. අකුරෙන් එන කියන්නේ ඇඟිල්ලෙන් එන කියනවා පියවරෙන් පියවර ඔයා මේක කරන්න කියලා. අන්න ඒ විදිහේ instruction set එකකට එකතු කර තමයි අපි කියන්නේ මොකද්ද? software එකක් කියලා. තේරුණාද? දැන් ඔය software එක හදන්නේ software develop කරන මිනිස්සයානේ. software engineer ඔක හැදුවට පස්සේ පොර ලියලා තියෙනවා CPU එකට instruction set එකක්. දැන් මේ පාවිච්චි කරන එක්කෙනා දැන් මේ හිතන්න software එකේ තියෙනවා මෙහෙම. කොහොම රවුමක් තියෙනවා, කොටු කොහොම තියෙනවනේ. අපි මේ software එක හදන මිනිස්සයා CPU එකට කියනවා මේ කතරේ බොත් software එකෙන් close වෙන්න. මේකේ බොත් තව අලුත් page එකකට යන්න. ඔන්න ඔහොම කියලා මේ දැන් අපිට මෙහෙම symbol විදිහට ලස්සනට පෙවුනට කම්පියුටර් එකට මෙහෙම symbol විදිහට පේන්නේ නැහැ. උට පේන්නේ මේක සම්පූර්ණ අරගෙන කුණුහරුපයක් වගේ අකුරු ගොඩන්නේ. software එක ලියන එක නේ කෝඩ් ලියන දැකලා තියෙනවා. අර ෆිල්ම් වල එහෙම තියෙන අර ගල් ලියගෙන යන්නේ. අර එහෙන අකුරු ගොඩක් නෑනේ. අකුරු line 1000 2000 ඔහොමනේ. ඒක ඔහොම තමයි software එක කියන්නේ. ඕකේ තියෙන එකින් එක CPU එකට ඇඟිල්ලෙන් එන කියලා දෙන දෙයක්. මෙහෙම. දැන් IT ඉගෙන ගන්නවා නම් මුලින්ම ඔයා ඉගෙන ගන්න ඕනේ කියන්නේ බේසික්ම තීරිය තමයි මේ ලෝකේ තියෙන මෝඩම මැෂින් එක මොකද්ද කියලා හොත් කම්පියුටර්. හරිද? පට්ට ඩම් කම්පියුටර් කියන්නේ මෝඩම් මැෂින්. ඒ කියන්නේ උට තනියෙන් හිතලා තීරණය ගන්න බෑ. අපි ඇඟිල්ලෙන් එනන කියන්න ඕන. මේක කරොත් මේක කරන්න, මේක කරේ නැත්නම් මෙහෙම ගන්න එපා. ඇඟිල්ලෙන් එනන කියන්න ඕන. සහ වඩාත්ම නිවැරදි. හරිද? ඒ කියන්නේ පට්ටම ඇකියුරේට් කම්පියුටර් එක සහ පට්ට මෝඩයි. ඔන්න ඔය දෙකම තියෙනවා. ඔන්න ඔය දෙක ඔළුවේ තියන් තමයි අපි ප්‍රෝග්‍රෑමින් එහෙම කරද්දි පටන් ගන්නවා. Pascal වලදීම ඔන්න ඕක ඕන වෙනවා. අපි ඒ දවස්වලට කියමු. මේ හරි. ඒතර software එකක් කියලා කියන්නේ මේ CPU එකට ඇඟිල්ලෙන් එනන දෙන instruction set එකක්. අපිට පෙවුනට ලස්සන symbol එක කොහම අර graphical user interface එකක් අපිට පෙවුනට ඒක නෙමෙයි ඇත්ත software එකක් කියලා කියන්නේ අපිට ඒකේ back end එකට ගියාට පස්සේ අර අකුරු ගොඩක් හෙන කැත පට්ට සංකීර්ණ එහෙමයක් තමයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ instruction. උපදේශ මාලාවක් තමයි දීලා තියෙන්නේ මේ කියන්නේ මේ software හදන එක්කලා ඉතින් දීලා තියෙන උපදේශ මාලාවක් තමයි software එකක් කියලා කියන්නේ. උපදේශ දීලා තියෙන CPU එකට. හරිද? හරි. ඊට firmware කියන්නේ මොකද්ද? firmware කියලා කියන්නේ මේ firmware කියලා කියන්නේ software වලයි හරිද? software වලයි hardware වලයි එකතුව.
ෆර්ම්වෙයා කියලා කියන්නේ software වලයි hardware වලයි එකතු. හරිද? ඒ කියන්නේ මොකද්ද? දැන් මෙහෙමයි. අපි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ගත්තාම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකට තනියම වැඩ කරගන්න පුළුවන් වෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට වොෂින් මැෂින් එක ගන්නකො. වොෂින් මැෂින් එක ගත්තාම වොෂින් මැෂින් එක දැනගන්න ඕන අපි ඒක බොත්තමක් එවුවම මුගේ වේගය වැඩි කරගන්න. අපි ටයිමර් එකක් සෙට් කරාම ඌ ඒ වෙලාව ඇතුළේ වැඩේ කරලා ඉවර කරනවා. දැන් උදාහරණයක් විනාඩි 45න් රෙදි ටික හොදලා වේලලා දෙන්න කියලා අපි උට කිව්වහම බොත්තමක් ඔබලා ඌ දැනගන්න වෙන්නේ 45න් කරන්න. ඌට ඕන්ලාට කරලා හරියන්නේ නැහැ නේ. ඒතකොට ඔන්න ඔය කතාව ස්ටෝර් කරලා තියෙන්න බෑ. يعني අපි මේ බොත්තෙන් බුවම මේවා විනාඩි 45න් රෙදි ටික හොදලා ඉවර කරන්න ඕන. ඔන්න ඔය ඉන්ස්ට්‍රක්ෂන් එක ඔන්න ඔය software එකක් නේ. අපි කිව්වා hard يعني මොකක් හරි එකක් දෙන instruction set and software එකක් කියන්නේ. ඔන්න ඔය software එක install කරන්න එපා. washing machine එකට දැන් අපිට washing machine එකට keyboard එකක් mouse එකක් ගහලා හදන්නේ software install කර ඉන්න බෑනේ. ඒ හින්දා washing machine හදන LG හරි Abans හරි මොකක් හරි company එකකින් washing machine එකත් එක්කම ඒකේ circuit එක chip එකක් pass කරලා වෙනවා අර software එක දාලා. ඒ කියන්නේ මේ බොත්තම මෙවුවම මේක කරන්න මේකේ බොම් මෙහෙම කරන්න එපා. ඔන්න ඔහම කියලා මේ software එක දාපු chip එකක් දාලා වෙනවා circuit එකට. ඒක අපිට අතපත ගන්න බෑ. ඒක හදලා එවන්නේ මේ ඩිවයිස් එක මැනුෆැක්චර් කරන කම්පැනි එකම. ඔන්න ඕවට තමයි කියන්නේ ෆර්ම්වෙයාර් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඒක හાર્ඩ්වෙයාර් එකකුයි සොෆ්ට්වෙයාර් එකකුයි එකතුවන්නේ. චිප් එකක් ඇතුළට සොෆ්ට්වෙයාර් එකක් දාලා හાર્ඩ්වෙයාර් එකකුයි සොෆ්ට්වෙයාර් එකකුයි එකතුයි. ඔන්න ඕකට තමයි ෆර්ම්වෙයාර් කියලා කියන්නේ. දැන් ෆර්ම්වෙයාර් එහෙම සාමාන්‍යයෙන් අපිට වෙනස් කරන්න අමාරුයි. මෙහෙම. අපිට අතපත ගන්න අමාරුයි. හරිද? මේ කියන්නේ දැන් සමහරවිට කරන්න පුළුවන් දැන් ඔය මදර්බෝඩ් එකේ BIOS කියලා එහෙම කියන්නේ ඔන්න ඔය ෆර්ම්වෙයාර්. එතකොට ඔය ෆර්ම්වෙයාර් අත ගහනවා නම් අර කම්පියුටර් එකේ කරන්ට් එක යන්නේ නැතුව ඒ කියන්නේ UPS ගහගෙන නිකන් අර එන කැප වෙලා ඇප් එක කැප වෙලා අර නිදි මරාගෙන ගන්නකොට නැත්නම් ෆර්ම්වෙයාර් කියන්නේ. එහෙම නැත්නම් මදර්බෝඩ් එකත් ඉවරයි. ආ ඔක්කොම හුලන් තමයි. හරි. මේ ෆර්ම්වෙයාර් එක සෙල්ලම් කරනවා කියන්නේ එහෙනම් අමාරු කියන්නේ. සෙල්ලම් ගන්න වැඩ තමයි ඉතින්. සුපිරි. එල මේ හරි. ඒතර ෆර්ම්වෙයාර් කියන්නේ එහෙම එකක් දැන්. හાર્ඩ් ඩිස්ක් එක ගත්තත් හાર્ඩ් ඩිස්ක් එක කම්පියුටර් එක ගහලා උ නිකන් බලන් ඉන්නේ නැහනේ. ඌ මදර්බෝඩ් එකත් එක්ක වැඩ කරනවා. අනිත් ඒවාත් එක්ක වැඩ කරනවා. ප්‍රොසෙසර් එකට ඩේටා එහෙම යනවා. RAM එකෙන් ඩේටා ඉල්ල ගන්නවා. ඔය අනිත් ඒවාත් එක්ක වැඩ කරන්න බෑ. ඔන්න අනිත් ඒවාත් එක්ක ඌ කොහොමද හැසිරෙන්නේ කියන එකත් ෆර්ම්වෙයාර් chip එක ඇතුලේ තමයි මේ දාලා එවන්නේ. හරිද? හරි. ඒතර ෆර්ම්වෙයාර් කියන එක ගැන 10000ක් තියෙනවා. ලයිව්වෙයාර් මේක තමයි ලස්සන සීන් එක. ලයිව්වෙයාර් කියලා කියන්නේ පාවිච්චි කරන අපි. හරිද? ලයිව්වෙයාර් කියලා කියන්නේ ඔක පාවිච්චි කරන අපි. දැන් එහෙම කිව්වට බෑනේ. දැන් හිතන්න දැන් මෙහෙමයි. දැන් මේ වෙලාවේ ඔයා ෆෝන් එකෙන් හරි කම්පියුටරෙන් හරි මේ රෙකෝඩින් එක බලනවනේ. හරිද? එතකොට ඔයා මේ ඔයා ලයිව් එකක්. දැන් ඔයා මේ වෙලාවේ කම්පියුටර් පාවිච්චි කරන ගමන් ඉන්නේ. ඔයා ලයිව් එකක්. එහෙම නැතුව පාර යන එකට ෆෝන් එකක් තිබ්බ කියලා ඌ ලයිව් එකක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මෙතන ලයිව් එකක් කියන්නේ කම්පියුටරයක් ගෙදර තියෙන එකක් හරි ෆෝන් එකක් ගෙදර තියෙන එකක් හරි නෙමෙයි. ඒ වෙලාවේ කම්පියුටරයක් පාවිච්චි කරනවා නම් මොකෙක් හරි ඌ ඒ වෙලාවේ කම්පියුටර් සිස්ටම් එකේ ලයිව් එකක්. පැහැදිලිද? දැන් උදාහරණයක් හිතන්න මෙහෙම. දැන් අපි පදිකයා කියන්නේ මොකටද? හරිද? පදිකයා කියලා අපි හඳුන්වන්නේ පාරේ ඉඳන් යන එකට. හරිද? එහෙම නැත්නම් ප්‍රේක්ෂකයා. දැන් ප්‍රේක්ෂකයා කියන්නේ ෆිල්ම් එකක්. දැන් ෆිල්ම් එකක ප්‍රේක්ෂකාගාරේ ඉන්න ප්‍රේක්ෂකයෝ. ප්‍රේක්ෂකයෝ කියලා කියන්නේ ෆිල්ම් එක බලන එකටනේ. දැන් ඌ ගෙදර වෙලා ඇඳේ නිදියන් ඉඳි ඌට ප්‍රේක්ෂකයා කියලා කියන්නේ නා ප්‍රේක්ෂකෙක් නිදි කියනවා. එහෙම කියන්නේ නැහැ නේ. හරිද? ඌ ඒ වෙලේ නිදි මත ඉන්න මිනිස්සෙක්. හරිද? ප්‍රේක්ෂකෙක් වෙන්න ඌ ෆිල්ම් එක බලන වෙලාව විතරයි. ඒ වගේ තමයි ලයිව් එකක් කියලා කියන්නේ ඌ කම්පියුටර් සිස්ටම් එක වැඩ කරන වෙලාවට විතරයි. පැහැදිලිද? ඔන්න ඕක මතලා ගන්න එපා. හරි. මනුස්සයෙක්ට ෆෝන් එකක් හරි කම්පියුටර් එකක් හරි තිබ්බ කියලා ඌ ලයිව් එකක් වෙන්නේ නැහැ. ඌ ඒ වෙලාවේ එකක එක වැඩ කරනවා නම් තමයි ඒ වෙලාවට විතරයි ඌ ලයිව් එකක් කියලා හඳුන්වන්නේ. පැහැදිලිද? හරි. ඒතර ඕක තමයි මේ කම්පියුටර් සිස්ටම් එක කතාව. හරි. ඒතර කම්පියුටර් සිස්ටම් එකේ කොම්පොනන්ට්ස් හතරයි. හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ෆර්ම්වෙයාර් and ලයිව්වෙයාර්. හරිද? හරි. එතකොට ඔක හරි. දැන් අපි ඕකෙන් කතා කරන්න ඕන මේ දැන් හાર્ඩ්වෙයාර් ගැන එහෙම පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් වල කතා කරනවානේ. හරිද? අපි ඒක ගැන මෙතන කතා කරන්න ඕන. අපි දැන් මේ software part එක ගැන තමයි අපි කතා කරන්නේ බර දාලා මෙතන. හරිද? දැන් මේ පාඩමට එන්නේ හරිද? දැන් මේ වටෙන් කියන්නේ directly operating system කියලා මාතෘකාව දාන්න නැතුව ආවට මේ වටෙන් පාඩමට එන්නේ. හරි? හරි. මේ software දාගන්න මාතෘකාව software කියලා. මම මේක ටියුට් එකක් දෙනවා. ටියුට් එකක් දාන්න PDF එක කියන්නේ. PDF දාන්න ඒක print out එක ගන්න. එහෙම නැත්නම් මේකේ short note එකක් දාගන්න. print out ගන්න ඩෝ වෙන්නේ නැති වැඩනේ. software මෘදුකාංග. හරි. මේ right. මොකද ඇද්දයි වගේ. හරි මේ මෘදුකාංග මෙහෙමයි. software එකක් කියලා කියන්නේ මොකද්ද? මම කලින් ගන්න software කියලා කියන්නේ instruction set එකක්. කාටද දෙන්නේ?
CPU එකට. කවුද දෙන්නේ? software එක ලියන එක්කෙනා. හරිද? එතකොට software එකකින් software එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? software කියන scene එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. software කියන scene එක සම්පූර්ණ softwares අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් එකක් තමයි මේ. මම පැහැදිලි කරනවා මම ඩයග්‍රෑම් එක ගහමු. system software පද්ධති මෘදුකාංග. හරිද? පද්ධති මෘදුකාංග. අනිත් එක application software. application software. ඒ කියන්නේ මේ මොකද්ද? යෙදුම් මෘදුකාංග. මෘදුකාංග. ඔය මේ සිස්ටම් software එකක් කියලා කියන්නේ මේ මොකද්ද? සිස්ටම් software කියලා කියන්නේ හරි. ඔව් සිස්ටම් software නෑ application software කතා කරලා මොකද සිස්ටම් software ගැන තමයි අපි ඊළඟට කතා කරන්න තියෙන ඔක්කොම. application software එකක් කියලා කියන්නේ මෙහෙම. application software කියලා කියන්නේ user ඉන්නවනේ. පරිශීලකයා. ඔන්න කම්පියුටර් පාවිච්චි කරන එක. අන්න උට කම්පියුටරේට ඕන දේවල් කියන්නේ උට ඕන දේවල් කරලා දෙන්න තමයි application software. දැන් උදාහරණයක් විදියට මොකෙක් හරි එකට ඕන නම් ෆොටෝ එකක් එඩිට් කරන්න උට ඒකට ඉන්න ෆොටෝ එක එඩිට් කරලා දෙන්න බලාගෙන මේ software. කියන්නේ ඒක උට ඕන දේ කියන්නේ යූසර්ගේ අවශ්‍යතාවයක් ඉටු කරලා දෙන්න. අන්න ඔයගේ යූසර්ගේ අවශ්‍යතාවයක් ඉටු කරලා දෙන software වලට තමයි කියන්නේ application software කියලා. කියන්නේ සරලව ගොත් අපි interact වෙන්නේ හැමතිස්සෙම application software එක. දැන් අපිට ෆිල්ම් එකක් බලන්න ඕන නම් අපි යනවා නම් port play එකට ඒක application software එක. අපි ගේම් එකක් ගන්න අපි Steam එකට හරි Epic එකට හරි යනවා නම් application software එක. හරිද? අපි Word document එකක් හදන්න Microsoft Word යනවා නම් අන්න application software එක. user කෙනෙක් interact වෙනවා නම් directly කියන්නේ user කෙනෙක් interact වෙන්නේ directly application software එක විතරයි. හරිද? අපිට අපි system software එක interact වෙන අඩුයි. හරිද? ඒක මතක තියාගන්න. අපි application software එක තමයි අපි ගනුදෙනු කරන්නේ නිතරම. application software වලින් තමයි user ට අවශ්‍ය ඕනෑකම් ඩීටු කරලා දෙන්නේ. මෙන්න මේ යෙදුම් මුදුකාංග වලින්. හරිද? application වලින්. ඒතකොට application software කොටස් දෙකක් තියෙනවා. application software කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ bespoke කියලා කියනවා. bespoke කියන්නේ custom කියලා කියනවා. අනිත් එක මේ off the shelf. මේක සිංහල නම් දන්නේ නැහැ. off the shelf right. මෙහෙම දැන් හිතන්න මෙහෙම දැන් මේ දේ පැහැදිලි කරගත්තොත් මෙහෙම දැන් හිතන්නකෝ එක්කෙනෙක් ඉන්නවා හිතන්න ඔයා ඉන්නවා ඔයාගේ යාළුවා මොකක් හරි ඔයා software engineer කෙනෙක් වෙලා ඔයාගේ යාළුවා ඉන්නවා ඌ මොකක් හරි මේ හිතන්න ඌ මැනික් බිස්නස් එකක් කරනවා පිටරට මැනික් යනවා හිතන්න එහෙම දැන් උටෝනුගේ මැනික් බිස්නස් එක ලොකු කරගන්න software එකක් හදාගන්න ඒ කියන්නේ ඒකේ මැනික් උට ගල් දෙන වෙලෙන්දෝගේ ඒ details ටික දාගන්න උගල් විකුණන අයගේ details ටික දාගන්න සිස්ටම් එකක් හදාගන්න ඕන කියලා හිතන්නකෝ දැන් සිස්ටම් එක ඩවුන්ලෝඩ් කරගන්න තියනවද නෑනේ ඒ කියන්නේ උටෝන දේ දන්නේ ඌනේ එතකොට ඒක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන විදිහක් නෑනේ එතකොට ඌ ඒකට ඔයාගාවට ඇවිල්ලා මෙහෙමයි මචං මට සිස්ටම් එකක් හදලා දෙන්න කියලා හදාගන්න උට ඕන විදිහ කියලා හරිද කියන්නේ ඒක කස්ටම් software එකනේ කියන්නේ එක මිනිස්සෙක්ගේ ඕනෑපාකම් ටික වෙනුවෙන්ම හරිද එක මිනිස්සෙක්ගේ ඕනෑපාකම් ටික බලලා එයා වෙනුවෙන්ම නිර්මාණය කරපු software එකක්නේ අන්න ඒ වගේ software වලට තමයි කියන්නේ bespoke software කියලා custom software කියලා තේරුණාද ඒ කියන්නේ ඒව අපිට කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න නැහැ හරිද ඒව අපිට කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න නැහැ ඒ වගේ software අපිට මේ කාට හරි කියලා තමන්ගේ ඕනෑපාකම් වලට අනුව හදාගන්න පුළුවන් software තමයි bespoke software. එහෙම නැත්නම් custom software කියලා කියන්නේ. හරිද? ඒතර off the shelf කියලා කියන්නේ එහෙම නෙමෙයි. off the shelf කියලා කියන්නේ software company තීරණය කරනවා මෙහෙමයි. මිනිස්සුන්ගේ පොදු අරමුණු ටිකක් අරගෙන පොදු අවශ්‍යතාවයන් ටිකක් ටාගට් කරලා software එකක් හදලා දානවා නම් අන්න ඒකට තමයි off the shelf software කියන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් ෆොටෝ එඩිට් කරනවා කියන එක මේ ලෝකේ එකෙක් විතරක් නෙමෙයිනේ කරන්නේ. ෆොටෝ එඩිට් කරනවා කියන එක මේ ලෝකේ ලක්ෂ ගාණක් කරනවානේ. ඒතකොට ලක්ෂ ගාණකටම තියෙන බල පොදු අවශ්‍යතා ටිකක් තියෙනවානේ. අන්නේ අවශ්‍යතා ටික ඉටු කරලා දෙන්න පුළුවන් ඉතින් software එකක් හදලා තියෙන Adobe company Photoshop කියලා. හරි. ඒතකොට Photoshop අපි download කරගන්න පුළුවන්. download කරගෙන අපිට ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. අන්න ඒ වගේ software වලට තමයි කියන්නේ off the shelf software කියලා. ඒ කියන්නේ ඒවා අපි download කරගන්න තියෙනවා. සල්ලි දීලා ගන්න හරි free හරි කොහොම හරි අපිට ඉන්ටර්නෙට් එකේ ගන්න තියෙනවා. කියන්නේ අපි හදා ගන්න ඕනේ නැහැ කාටවත් කියලා. ඒ වගේ මිනිස්සුන්ගේ පොදු අවශ්‍යතා ටිකක් මේ ටාගට් කරගෙන හදලා ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. ඕන කෙනෙක්ට සල්ලි දීලා හරි එහෙම නැත්නම් නොමිලේ download කරලා ගන්න තියෙනවා. bespoke කියලා කියන්නේ එහෙම නෙමෙයි. තව කෙනෙක්ට කියලා අපි ආය වෙනුවෙන් يعني අපි වෙනුවෙන් software එක තව කෙනෙක්ට කියලා හදා ගන්නවා. ඒක කොහොමද download කරලා ගන්න නැහැ. තේරුණාද? හරි. ඒතර මේ off the shelf software කොටස් දෙකකට බෙදන්න පුළුවන් මේ open source. කියන්නේ open source කියන්නේ සම්පූර්ණයෙන්ම free. හරිද? කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ download කරගන්න පුළුවන්.
තව එකක් තියෙනවා ලයිසන්ස් සොෆ්ට්වෙයාර්. කියන්නේ ඔය Adobe products එහෙම Microsoft එහෙම අපිට සල්ලි දීලා කී එකක් ගන්න ඕන ලයිසන් එක. ඊට ලයිසන් එක අරගෙන ඒකත් අවුරුද්දකින් වෙරිෆයි වෙලා ඔන්න සල්ලි දීලා පාවිච්චි කරන්නේ. හරිද? ඒතර ඔය තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වල කතාව. හරි. ඊට සිස්ටම් සොෆ්ට්වෙයාර්. හරි මේ හරි. හරි. ඒතකොට ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ එහෙම. එතකොට මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ එහෙම නෙමෙයි. දැන් මෙහෙම සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ මේ යූසර්ට ඕන එක. දැන් අපිට දැන් මෙහෙම අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට මොන දේ කරන්න කියලා කිව්වත් ඕක කරන්න ඉන්නේ කවුද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් මවන්නද කියන්නකො නෑනේ. දැන් අපිට ගේම් එකක් ගහන්න ඕන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ගේම් එක මවන්නද? නෑනේ. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකේ ගේම් එක කොහමද අපිට ඕන දේ අන්තිමට හાર્ඩ්වෙයාර් එකකට කියලා අපිට කරලා දෙන්නේ. හරිද? RAM එකට කියලා හරි CPU එකකින් හරි මොකෙන් හරි හાર્ඩ්වෙයාර් එකකින් අපිට කරලා දෙන්නේ. අපිට ඕන දේ. එතකොට හાર્ඩ්වෙයාර් එක ගනුදෙනු කරන්න බෑ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට. හරිද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට හાર્ඩ්වෙයාර් එක ගනුදෙනු කරන්න බෑ. හරිද? එතකොට ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට අපි කියන දේ හાર્ඩ්වෙයාර් වලට කියලා අපිට කරලා දෙන්න කවුරුහරි ඉන්න බෑ. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට අපි කියනවා අපිට කරගන්න ඕන දේ. ගේම් එකක් ගහන්න ඕන නම් ෆොටෝ එකක් ක්ලික් කරගන්න ඕන. ඒක අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට කියනවා. හැබැයි ඒක හાર્ඩ්වෙයාර් වලට කියලා අපිට කරලා දෙන්න කවුරුහරි ඉන්න බෑ. අන්න ඒකට තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන එක පාවිච්චි කරන්නේ. තේරුණාද? කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් තමයි හાર્ඩ්වෙයාර් එක ඉන්ටරැක්ට් වෙලා අපිට ඕන දේවල් කට්ටිය කරලා දෙන්නේ. තේරුණාද? හරි. ඒකට සිස්ටම් සොෆ්ට්වෙයාර් කොටස් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ මොකක්ද කියලා දන්නවද? අපි මෙහෙමයි. මෙතන ඉන්නවා යූසර් කෙනෙක්. හරිද? කම්පියුටර් පාවිච්චි කරන යූසර් කෙනෙක් ඉන්නවා මෙතන. දැන් අපිට ඕන දේ අපි කාටද කියන්නේ? අපි කියවනේ. අපි කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකටනේ. හරිද? කියන්නේ ඇප්ලිකේෂන් එක. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකනේ අපි කියන්නේ. හරිද? දැන් ඒ වුණාට දැන් අන්තිමට මේ අපිට ඕන එක කරලා දෙන්න ඉන්නේ කවුද? CPU එකනේ. අපිට කැල්කියුලේටර් 2 එකතු කරගන්න ඕන නම් ඒක අපි කැල්කියුලේටර් දුන්නාම ඌ එක මවලා දෙන්නේ නැහනේ. ඌ එක CPU එක ගාවට කොහොම හරි අරන් ගිහිල්ලා එතනින් ඒ ගාන හදලායි දෙන උත්තරෙන් අපිට පෙන්නන්නේ. හරිද? ඒතොර අන්තිමට මේක යන්න ඕනේ කාටද? අපේ අවශ්‍යතාවයන් හැම එකක්ම යන්න ඕනේ කාටද? කම්පියුටරේ CPU එකටනේ. තේරුණාද? එන්න ඌනේ මේක මහමොලකාරයා. උටනේ මේක යන්න ඕනේ CPU එකටනේ. තේරුණාද? එතකොට මේ යූසර්ට ඕන එක අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකට කිව්වට ඒක අන්තිමට යන්න ඕනේ මෙතෙන්ටනේ. හැබැයි කවදාවත් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට බෑ ඩිරෙක්ට්ලි CPU එක ගනුදෙනු කරන්න. කියන්නේ හાર્ඩ්වෙයාර් එක ගනුදෙනු කරන්න බෑ. හරිද? හાર્ඩ්වෙයාර් එක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට ගනුදෙනු කරන්න බෑ. හරිද? එතකොට ඒ නිසා මේ අතරමැද්දට කියන්නේ අපි කියනවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට අපිට ඕන එක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක ගන්න අතරමැදි සිස්ටම් සොෆ්ට්වෙයාර්. සිස්ටම් සොෆ්ට්වෙයාර්. හරිද? සිස්ටම් සොෆ්ට්වෙයාර් වලින් අපිට يعني හાર્ඩ්වෙයාර් එකට කියලා අපිට ඕන දේ කරලා දෙන්න. කියන්නේ අපි මෙයාට කියනවා මෙයාට කියනවා මෙයාට කියලා කරලා දෙනවා. ආයෙ මෙයාට දෙනවා අපිට ආපහු තියෙනවා අපිට ඕන දේ වෙලා හැමෙනවා. ඔත් තේරුණාද? ඔන්න ඔක තමයි මේ සොෆ්ට්වෙයාර් වලින් අර වෙන්නේ. දැන් අපි අරු මුට කියනවා මූ මට කියනවා ඔන්න ඔහොම සීන් එකක් තමයි වෙන්නේ. පැහැදිලිද? හරි. ඒතකොට ඇප්ලිකේෂන් සිස්ටම් සොෆ්ට්වෙයාර් ඉන්න හાર્ඩ්වෙයාර් වලට කියලා අපිට ඕන දේ කරලා දෙන්න. හරිද? හරි. අයිඩියා එකක් ආවනේ. මේ ඊළඟට මේ මෙහෙමයි. සිස්ටම් සොෆ්ට්වෙයාර් කොටස් තුනයි. එකක් තමයි මේ ඔපරේටින් සිස්ටම් එක. අනිත් එක යුටිලිටි සොෆ්ට්වෙයාර්ස්. යුටිලිටි සොෆ්ට්වෙයාර්ස්. අනිත් එක ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස්. ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස්. භාෂා පරිවර්තක කියලා කියනවා. හරි. අපි OS එක ගැන කතා කරන අන්තිමට තියමු දැන් අපි ඒකනේ පාඩමම තියෙන්නේ. මෙතන ඉඳන් පටන් ගමු. හරි. මේ රස්නේ පාට්‍රස්න. මේ යුටිලිටි සොෆ්ට්වෙයාර්. යුටිලිටි සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ මොකද්ද? යුටිලිටි සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ මෙහෙමයි. දැන් සමහර දේවල් තියෙනවානේ අත්තට දැන් කොහොමද හිතන්නකො?
දැන් ගෙදරක තියෙන යුටිලිටි ෆැසිලිටි එකක් මොකක්ද? දැන් ගෙදරක වැහිපීලි. හරිද? වැහිපීලි ගන්නකො ගෙදරට වැහිපීලි දානවනේ වහලෙට. දැන් වැහිපීලි වලින් අපිට වැඩක් තියනවද? නෑ නේද? අපි වැහිපීලි උඩ ඉතින් බෝට්ටු පදින්නේ නෑ නේද? වැහිපීලි අපිට වැඩක් නෑ නේ. වැහිපීලි මොකටද? හැබැයි අර වෙන වැස්සින් අර ගෙදර වටේ ආරක්ෂා කරන්න හරි මොකක් හරි එකට නැත්නම් වතුර ටික අර වටේට වැටෙන නවත්තන්න හරි. කියන්නේ ගෙදරට උදව්වක් නෙවෙයි වැහිපීලි. අපිට ඕනේ නැතුනට ගෙදරට ඕනේ වැහිපීලි. තේරුණාද? අන්න ඒ වගේ වැඩ තමයි කියන්නේ යුටිලිටි දේවල් කියලා. හරිද? ඒ කියන්නේ අපිට ඕනේ නෑ. හැබැයි තව කාට හරි ඕන වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි යුටිලිටි කියන්නේ. දැන් තවත් පැහැදිලි කරොත් මෙහෙම. හරි. මේ දැන් කම්පියුටර් එකේ දැන් හිතන්න මෙහෙම. දැන් උදාහරණයක් තමයි යුටිලිටි software වල වෛරස් ගාඩ් එක. හරිද? වෛරස් ගාඩ් එක මේ මොකද්ද? ඇන්ටිවෛරස් software. ඇන්ටිවෛරස් software කියලා කියන්නේ යුටිලිටි software වලට උදාහරණයක්. දැන් වෛරස් ගාඩ් එකක් අපිට ඕනේද කියන්නකෝ. දැන් ඔයාට ඕන වෛරස් ගාඩ් එකක් ඕනේ නෑනේ. දැන් ඔය වෛරස් ගාඩ් එකෙන් හැමදාම ගිහිල්ලා මේ මගේ කම්පියුටර් වෛරස් තියෙනවද දන්නේ නෑ. ස්කෑන් කරලා අයින් කර. එහෙම පාවිච්චි කරන්නේ නෑනේ අපි. කවදාවත් වෛරස් ගාඩ් එක. හරිද? වෛරස් ගාඩ් එකක් අපිට ඕනේ නෑ. අපි වෛරස් ගාඩ් එක ඇත්තට දැම්මට පස්සේ ආයෙ බලන්නේ එක්ස්පයර් වෙනවා කියලා මැසේජ් එකක් තියෙනවා. ඇත්තටම හරිද? වෛරස් ගාඩ් එකක් අපිට ඕනේ නෑ. හැබැයි කම්පියුටරේට ඕනේ යා වෛරස් වලින් ආරක්ෂා වෙන්න. පැහැදිලිද? ඒ කියන්නේ අපිට ඕන දේ කරලා දෙන්න. අපිට කම්පියුටරෙන් එක වැඩ කරගෙන යන්න නම් එයා ආරක්ෂා වෙලා ඉන්න බෑ. අන්න එයාට ඕන වෙනවා අපි වෛරස් ගාඩ් එකක් දාලා තියනවද නැද්ද කියන එක. අපිට වැඩක් නැහැ ඒක. වෛරස් ගාඩ් එකෙන් අපිට ඇත්තන වැඩක් නැහැ. හැබැයි කම්පියුටරේට ඕන. අන්න ඒ වගේ ඒවට තමයි කියන්නේ යුටිලිටි software කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අපිට ඕනේ නැහැ. හැබැයි අපිට ඕන වැඩේ කරලා දෙන්න කම්පියුටරේට ඕන කරන දේවල් තමයි යුටිලිටි software කියලා කියන්නේ. දැන් තව උදාහරණ වෛරස් ගාඩ් එක එකක්. හරිද? මතක තියාගන්න වෛරස් ගාඩ් එක එකක්. තව එකක් තමයි මේ ක්ලිප් බෝඩ් එක. දන්නවද ක්ලිප් බෝඩ් එක? හරි. මේ ක්ලිප් බෝඩ් එක කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් අපි කම්පියුටර් එකේ හිතන්න මෙහෙම මෙතන තියෙනවා මේ මොකද්ද? Word එක. මෙතන තියෙනවා Word document එකක් අපි හදලා ඒක ඇතුලේ hi කියලා type කරලා. මේ කියන්නේ Word document එක හරිද? මෙතන තියෙනවා කියලා හිතන්න WhatsApp එක. දැන් WhatsApp එක තියෙනවා මෙතන. මෙතන තියෙනවා WhatsApp එක. හරිද? දැන් Word document මේ Word එක මොකද Microsoft එකනේ. Microsoft හදලා තියෙන කවුද? Bill Gates නේ. WhatsApp එක Meta එක. ඒක හදලා තියෙන කවුද? Mark Zuckerberg නේ. ඒතකොට දැන් මේ කම්පැනි දෙක එහෙම ඥාති සම්බන්ධකමක් වතේ මේ කියන එකත් එහෙම ඒකුත් නෙමෙයිනේ. හැබැයි අපිට පුළුවන් නේද මේ hi කියලා Word එකේ type කරපු එක copy කරලා මේක paste කරන්න. නේ. Word එකේ type කරපු එක copy කරලා අපිට පුළුවන් WhatsApp එකේ paste කරන්න. ඒක කරන්න කොහොමද? ඒක කරන්න පුළුවන් ඉන්නේ. දැන් මේ දෙන්නාගේ හදපු කම්පැනි එක මිනිස්සෙක් කියන මේ දැන් එහෙම අපිට හිතා ගන්න පුළුවන් නා එකම මිනිස්සයා එහෙම පහසුකමක් දීලා එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන ඉන්නවා අතරමැදි. අපි මෙතනින් කොපි කරන දේ తాවකාලිකව තියාගෙන ඉන්නම් කියලා ඉන්න අතරමැදි. අන්න උට තමයි කියන ක්ලිප් බෝඩ් එක කියලා. හරිද? ක්ලිප් බෝඩ් එක. ක්ලිප් බෝඩ්. හරිද? එහෙනම් අපි මෙතනින් කොපි කරගන්න දේ తాවකාලිකව යනවා මෙතෙන්ට. හරිද? මෙතෙන්ට යනවා. එතන ගිහලා එතන එයා තියා ගන්න. හරි මං තියාගත්තා ඔය කොපි කරගත්ත එක කියලා. ඊට පස්සේ අපි මෙතන ගිහලා පේස්ට් කරද්දි මෙතනින් අරන් ගිහලා මෙයා දෙනවා පේස්ට් කරන්න. තේරුණාද? මෙතන හායි කියලා පේස්ට් වෙනවා. තේරුණාද? ඔය තමයි ක්ලිප් බෝඩ් එකෙන් කරන්නේ. අපි කොපි කරගන්නේ ගිහලා ස්ටෝර් වෙන ක්ලිප් බෝඩ් එකේ. ඉතින් අපි ඒක කොහේ හරි ගිහලා පේස්ට් කරද්දි ක්ලිප් බෝඩ් එකෙන් අරන් ආවිලා එතන පේස්ට් කරනවා. පැහැදිලිද? ඔක තමයි ක්ලිප් බෝඩ් එකේ කාරණා. දැන් ඕක යුටිලිටි එකක් නේ. ඒ යුටිලිටි එකක් වෙන්නේ. දැන් අපිට කොහොම හරි මෙතන හායි කියලා කියන එක අපි වර්ඩ් එකේ හදපු හායි කියලා තියෙන එක WhatsApp එකේ පේස්ට් වෙනවා නම් ඒකනේ අපිට වෙන්න ඕන. ඒකට මු ක්ලිප් බෝඩ් නෙමෙයි මොකක් හරි ඕන රෙද්දා පාවිච්චි කරාට අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඇලඩින්ගේ පුදුම පහන පාවිච්චි කරලා මම මේක කරන්න ඕනේ. හරිද? අන්න ඒකට කියන්නේ. එයා අපිට ඕන දේ කරලා දෙන්න එයාගේ උදව්වට පාවිච්චි කරන එක ක්ලිප් බෝඩ් කියලා එකක්. අන්න ඒකයි ඒක යුටිලිටි software එකක් වෙන්නේ. පැහැදිලිද? හරි. යුටිලිටි software ගැන දැන් idea එකක් තියෙනවනේ. language translators කියලා කියන්නේ. දැන් මෙහෙම language translators කියලා කියන්නේ ඕක අපි මේ language translators ගැන මම හොඳටම විස්තර ඇතුව programming පාඩම් පටන් ගද්දි කියලා දෙන්න chart එකක් එහෙම ගහලා ලස්සනට. දැන්ට මම දල වශයෙන් කියන්නම් language translators කියලා කියන්නේ language translators තියෙනවා තුනක්. හරිද? language translators තියෙනවා තුනක්. එකක් තමයි මේ assembler. අනිත් එක compiler. අනිත් එක interpreter. මෙම එකින් එක වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඕක මම ප්‍රෝග්‍රෑමින් පාඩම් පටන් ගද්දි ලස්සනට කරලා දෙන්නම්. මේක ලස්සන ඩයග්‍රෑම් එකක් ගහලා වෙලාව අරගෙන. දැන්ට අහගන්න මෙහෙමයි. දැන් අපි software code කරද්දි එක එක මේ languages වලින් code කරනවා. software මොකද මේ programming languages තියෙනවානේ. හරිද? Python තියෙනවා, Pascal, Java, JavaScript, C++, C#
ඔහොම කියලා කියන්නේ ලැන්ග්වේජස් බර ගානක් තියෙනවනේ. දැන් ඒතකොට අපිට පුළුවන් ඔය ඕන ලැන්ග්වේජ් එකකින් software එකක් කෝඩ් කරන්න. හරිද? හැබැයි ඔය මොන ලැන්ග්වේජ් එකකින් software එක කෝඩ් කරත් ඕක අන්තිමට අපි කාටද දෙන්නේ එක්සිකියුට් කරලා දෙන්න කියලා. කියන්නේ ඕක තියෙන දේ කරලා දෙන්න කියලා අපිට දෙන්නේ කාටද? CPU එකටනේ. CPU එකට ඕවා තේරෙනවද? නෑනේ. CPU එකට ඔය මොන කිසිමක්වත් තේරෙන්නේ නැහැ. උට තේරෙන්නේ මොකද? උට තේරෙන අකුරු දෙකයිනේ. එක සහ බිංදුව. ඒකට කියනවා මැෂින් ලැන්ග්වේජ් කියලා. හරිද? යාන්ත්‍ර භාෂාව කියලා කියන්නේ ඒක. උට තේරෙන්නේ එක සහ බිංදුව විතරයි. CPU එකට. ඒකට කියනවා යාන්ත්‍ර භාෂාව කියලා. හරිද? ඒතකොට අපි මේකේ මොන සෙල්ලම දාලා මොන ලැන්ග්වේජ් එකක් දාලා ලිව්වත් පොරට තේරෙන්නේ එක බිංදුව විතරනේ. අපි එහෙනම් අපි ලියන එක පොරට තේරෙන භාෂාවට පරිවර්තනය කරලා දෙන්න ඕන. අන්න ඒ දේ කරලා දෙන්න තමයි මෙන්න මේ assembler compile interpreter කියන language translators තුන ඉන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ අපි software එකක් ලියුවොත් assembly භාෂාවෙන් assembly language කියලා කියනවා. ඒක CPU එකට තේරෙන විදිහට machine language එකට convert කරලා දෙන්න තමයි assembler ඉන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේ high level languages. ඒ කියන්නේ Pascal, Python, Java ඔය දැන් තියෙන languages ඔක්කොමයි තියෙන high level languages. ඉහළ තත්ත්වයේ පරිගණක භාෂා. හරිද? අන්න ඒවා ටික මේ machine language එකට convert කරලා දෙන්න තමයි compiler සහ interpreter කියන දෙන්නම ඉන්නේ. තේරුණාද? ඒතර දැන් එක වැඩේ කරන්න දෙන්නෙක් ඕනේ නැහනේ. දැන් මේ දෙකේ වෙනසක් තියෙනවා. compiler කියලා කියන්නේ සම්පූර්ණ කෝඩ් එකේ තියෙන මුළු ලයින් සෙට් එකම අරගෙන එකපාර machine language එකට දාන්න එක. කෝඩ් එකේ ලයින් 100ක් තියෙනවා නම් ලයින් 100ම එකපාර අරගෙන machine language එකට දාන එක තමයි compiler එකෙන් කරන්නේ. interpreter එකෙන් කරන්නේ ලයින් එකෙන් ලයින් එක machine language එකට දාන එක. පැහැදිලිද? compiler එකෙන් කරන එකපාර ඔක්කොම අරගෙන machine language එකට දානවා. interpreter එකෙන් ගන්න එකපාර ලයින් එකෙන් ලයින් එක අරගෙන machine language එකට දාලා execute කරලා දෙනවා. තේරුණාද? ඔක තමයි interpreter එක සහ compiler එකේ වෙනස. ඒතකොට language translators ගැනත් idea එකක් තියෙනවා. language translators කියලා කියන්නේ අපි software එක ලියලා තියෙන language එකෙන් machine language එකට convert කරලා දෙන්න අපිට උදව් කරන අය තමයි language translators කියලා කියන්නේ. හරිද? හරි. operating system. මොනවද තමයි කතාව. operating system දාගන්න මාතෘක අපි දැන් තමයි පාඩමට එන්නේ. හරිද? දැන් අපි විනාඩි 5 භාගයක් විතර අරගෙන දැන් තමයි අපි පාඩමට. හරි. operating system. right. operating system මොකක්ද operating system එකට කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය නේ. මෙහෙයුම් පද්ධතිය. හරි. ඇතයිද? what the hell? ගමන්න මේ හරි මේ ඔපරේටින් සිස්ටම් එකෙන් ප්‍රධාන වශයෙන් වැඩ දෙකක් කරනවා. හරිද? ඔපරේටින් සිස්ටම් එකෙන් ප්‍රධාන වශයෙන් වැඩ දෙකක් කරනවා අපි වෙනුවෙන්. එකක් තමයි මේ අපි වෙනුවෙන් හાર્ඩ්වෙයාර් ටික මැනේජ් කරලා දෙනවා. අපි කිව්වේ අපිට කවදාවත් හાર્ඩ්වෙයාර් පාවිච්චි කරන අපිට බෑනේ CPU එකක් අස්සේ ගිහලා ඇඟිලි ගහන්න. හරිද? ඉන්න අපි අපිට ඕන දේ කරලා කියනවා කාටද? application software එකට. දැන් බැලුවම උටත් බෑ. අපි application software එකට කියන අපිට බැරි හින්දා. application software එක කියනවා මටත් බෑ. මේ hardware එකත් එක්ක ගනුදෙනු කරන්න. එතකොට ඒ වෙනකොට අපි ගන්නවා system software එකක්. හරිද? ඇත්තටම ගත්තොත් system software එකේ operating system එක තමයි hardware එක ලස්සනට හැප්පිලා හිම්හෙන් අර hardware අසරින් ගාලා අපිට ඕන දේ කරලා දෙන්නේ operating system එක තමයි. කියන්නේ operating system එකෙන් කරනවා අපි වෙනුවෙන් hardware ටික ලස්සනට manage කරලා දෙනවා. හරිද? එකක් තමයි hardware management. hardware මේකෙන් කරන කාර්ය. hardware management. අනිත් එක දැන් හරි එයාගේ පැත්තෙන් hardware ටික manage කරලා දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි අපිට ඕන දේ යාට කියන්නත් එපා. තේරුණාද? දැන් අපිට ඕන දේ යාට කියන්න නම් අපිට තේරෙන්න එපා යත් එක්ක වැඩ කරගෙන යන්න. තේරුණාද? දැන් operating system එක හරි RAM එක manage කරලා දෙනවා, මේ CPU එක manage කරලා දෙනවා අපිට ඕන වැඩ ටික
එයා හાર્ඩ්වෙයාර් එක ගනුදෙනු කරලා අපිට කරලා දෙනවා. දැන් අපිට ඕන දේ ඔපරේටින් සිස්ටම් එකට කියන්නත් එපේ. තේරුණාද? ඒකට අපිට ඔපරේටින් සිස්ටම් එකත් එක්ක වැඩ කරගෙන යන්න තේරෙන්න එපේ. ඒ නිසා එයා අපිට දෙනවා යූසින් ඉන්ටර්ෆේස් එක කියන්නේ මේකට අපි සිංහලෙන් කියන දෘඩාංග කළමනාකරණය. කලින් ඒකට දෘඩාංග කළමනාකරණය මේ අය අපිට දෙනවා providing a user interface. providing a provide කියලා දාමු provides provide a user interface. හරිද? මේ අතුරු මුහුණතක් සැපයි. ඇයි අපි ඉන්ටර්ෆේස් එකක් දෙන්නේ දැන්? අපිට ඕන දේ කියන්න කියලා. දැන් අපිට මොකක්ද ඕනේ කියලා අපි ඔපරේටින් සිස්ටම් එකට ඉන්ටර්ෆේස් එකේ කියනවා. ඊට පස්සේ අපි ඉන්ටර්ෆේස් එකේ කියන එක හાર્ඩ්වෙයාර් මැනේජ්මන්ට් වලින් එයා අපිට හાર્ඩ්වෙයාර් එක මැනේජ් කරලා අපිට ඕන දේ කරලා දෙනවා. පැහැදිලිද? ඔක තමයි ඔපරේටින් සිස්ටම් එක කාර්යය. එතකොට ඔක ගත්තොත් මෙහෙමයි. දැන් මේක අනවශ්‍යයි. හරිද? දැන් මෙතන ඉන්නවා යූසර්. හරිද? අපිට ඕන දේ ඔපරේටින් සිස්ටම් එකෙන් කියන්නේ කාටද? අන්න දැන් ඒක දැන් මෙහෙම මේ තියෙන ඔපරේටින් සිස්ටම් එක. හරිද? මෙතන තියෙනවා මේ CPU එක කියලා කියන්නේ. අපි ඔපරේටින් සිස්ටම් එකේ දැන් මේක ඔපරේටින් සිස්ටම් එකේ සම්පූර්ණ OS එක. අපි OS එකේ කියන්නේ මේ ෂෙල් කියලා එකක් තියෙනවා. මෙච්චර අනවශ්‍යයි. හරිද? ෂෙල් කියලා එකක්. අපි ඔපරේටින් සිස්ටම් එකේ ෂෙල් එකට තමයි අපිට ඕනේ කියන්නේ. ඒක තමයි කියන්නේ ෂෙල් එක තමයි යූසර් එක ඉන්ටරැක්ට් වෙන්නේ. හරිද? ඊට තව තියෙනවා කර්නල් කියලා. මෙන්න මේ කර්නල් කියන එක තමයි මේ මේක ස්පෙලිං නම් වැරදි. කමන්නේ. කර්නල් කියලා එකක් තියෙනවා. ඒක තමයි හાર્ඩ්වෙයාර් එක ඉන්ටරැක්ට් වෙන්නේ. සරලව කිව්වොත් ඔපරේටින් සිස්ටම් එක ගොඩනැගලා තියෙන මෙන්න මේ කර්නල් එක මත. තේරුණාද කියන්නේ? ඔපරේටින් සිස්ටම් එක ප්‍රධාන කාර්යය තමයි හાર્ඩ්වෙයාර් මැනේජ් කරලා දෙන එක. හાર્ඩ්වෙයාර් එක මේ කරන කරලා දෙන එක. හරිද? එහෙනම් තුම ඉන්ටර්ෆේස් එක දෙන එක ප්‍රධානම කාර්යය. කියන්නේ මේ ඔපරේටින් සිස්ටම් එක හැදලා තියෙන්නේ හાર્ඩ්වෙයාර් එක මැනේජ් කරලා දෙන්න. හරිද? එතකොට කර්නල් එකෙන් තමයි හાર્ඩ්වෙයාර් එක ගනුදෙනු කරන්නේ. එතකොට කර්නල් එක මත තමයි කර්නල් කියන එක මත තමයි ඔපරේටින් සිස්ටම් එකම හැදිලා තියෙන්නේ. සරලව කිව්වොත් ඔපරේටින් සිස්ටම් එකේ නිකන් අර ෆවුන්ඩේෂන් එක කර්නල් එක. හරිද? එතකොට අපිට ඕන එක ෂෙල් එකකට කියනවා. ෂෙල් එක කර්නල් එකට කියනවා. කර්නල් එකෙන් අරකට CPU එකට කියනවා. කියන්නේ හાર્ඩ්වෙයාර් වලට කියනවා. මොනවද තමයි ඔපරේටින් සිස්ටම් එකට අපිට ඕන දේ කරලා දෙන්නේ. තේරුණාද? හරි. මේ යන්නෝගේ මේ පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න. පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න. හරි ෂෝට් නෝට් එක දාගන්න. right. යූසර් ඉන්ටර්ෆේස් කතා කරලෙමු. පොඩි ඉවරයක් කරලා යූසර් ඉන්ටර්ෆේස්. මෙහෙමයි. දැන් මුලින්ම මිනිස්සු ඔපරේටින් මොකද්ද පළවෙනි ඔපරේටින් සිස්ටම් එක? MS DOS නේ. Microsoft Disk Operating System කියලා කියනවා. MS DOS. එතකොට ඕක හදන කාලේ මේ මොකද්ද? ඕක හදන කාලේ නෙමෙයි ඔපරේටින් සිස්ටම් හදන මුල්ම කාලේ ගන්නකො. හරි ඔපරේටින් සිස්ටම් හදන මුල්ම කාලේ අපි පේනා වගේ ලස්සන රවුන්ඩ් බෝල එහෙම රූප තියෙන මේ යූසර් ඉන්ටර්ෆේස් අතුරු මොනක් තිබ්බේ නැහැ. ඒ කාලේ තිබ්බේ මොනවද? ඒ කාලේ තිබ්බේ සම්පූර්ණ නිකන් අර කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ අපිට ඒ කාලේ මේ ඒක කීබෝඩ් විතරයි තිබ්බේ. හරිද? ඒ කියන්නේ මවුස් එක ඉන්පුට් ඩිවයිස් එකක් විතර තිබ්බේ නැහැ. ඒ කාලේ තිබ්බේ කීබෝඩ් විතරයි. ඒතකොට කීබෝඩ් එකකින් ඒ කාලේ ඉන්ටර්ෆේස් එක තිබ්බේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඒ කියන්නේ අපි කම්පියුටර් එක ගත්තම අපි ඔන් කරපු ගමන් අපිට යනවා කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක. සුදු පාටින් අකුරු ටයිප් කරනවා. කීබෝඩ් එක විතරමයි තියෙන්නේ. එන්ටර් කරනවා. කීබෝඩ් එකෙන් ටයිප් කරනවා එන්ටර් කරනවා. ඔච්චරම තමයි මවුස් එකක් කියලා කතාවක්. එහෙම එකක් නැහැ. ඕක තමයි ඔපරේටින් සිස්ටම් පටන් හදව මුල්ම කාලේ. හරි. ඔපරේටින් සිස්ටම් හදව මුල්ම කාලේ ඔන්න ඔය කතාව තමයි තිබ්බේ. ඊට පස්සේ මේ දැන් එපා වෙනවනේ. හරිද? ඔන්න ඔය ඔපරේටින් සිස්ටම් එකට කියනවා මේ CLI. හරි. මුලින්ම තිබ්බේ. command line interface කියලා කියනවා. ඒක මේ මොකද්ද? මම ලොකු දිග කියලියන්නේ CLI command line interface. හරිද? මේ දිග කියන්න කම්මැලි. CLI command line interface. right?
එතකොට මේ ඕක දැන් එපා වෙනවනේ දැන් මිනිසුන්ට කළු පාට එකේ සුදු පාට අකුරු. ඔච්චරමනේ එපා වෙනවනේ කියන්නේ. වැඩි මොන කකුරු ටික කොළ පාට. ඕකනේ. කියන්නේ කිසි ආතල්යක් නැහැ නේ, චිල්ලයක් නැහැ නේ. ඒ නිසා මිනිස්සු කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ කියලා. ඒ වෙනකොට මිනිස්සු ලස්සන මිනිස්සු කල්පනා කරනවා මේක රවුන්ඩ් රවුන්ඩ් බෝල බෝල දාන්න ඕන කියලා. අන්න එහෙම හිතලා හදපු යූසර් ඉන්ටර්ෆේස් වලට තමයි කියන්නේ ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස්. චිත්‍රක අතුරු මුහුණක් කියලා කියන්නේ. GUI graphical user interface. හරිද? ඔය දැන් අපි පාවිච්චි කරන්නේ ඒවා. හරිද? මොකද්ද? මුලින්ම කතා කරා CL. මුලින්ම හදුවා මිනිස්සු CL. ඊට පස්සේ ඒක එහෙම එපා වෙනවා බෝරින් නිසා මිනිස්සු ඊට පස්සේ කල්පනා කරලා හදුවා graphical user interface. තේරුණාද? GUI. ඒතකොට Windows වල graphical user interface එක අපිට describe කරන්න පුළුවන් මෙහෙම. ඒක තියෙනවා Windows එකේ මේ මෙහෙම web කියලා කතාව WIMP. හරිද? Windows වල GUI එක. Windows එකේ GUI එකක තියෙන්නේ මෙන්න මේවා. W කියලා කියන්නේ Windows. හරිද? W කියලා කියන්නේ Windows. ඊළඟට I කියලා කියන්නේ icons. දැන් ඇත්තනේ this PC ගත්තාම අර කම්පියුටර් එකක් තියෙනවා. recycle bin එක ගත්තාම කුණු බක්කියක් තියෙනවා. icons නේ. දැන් menus. දැන් අපි මොකක් හරි ෆයිල් එකක් right click කරාම අපිට එනවා මේ මොකක්ද delete menu කියලා කොහොමද ඒක ලියන්නේ? menu කියලා ලියන්නකො වැරදි අර ස්පෙලිං වැරදි. කොහොමද? menu කියන්නේ මොකද? අපි මොකක් හරි right click කරාම අපිට properties බලන්න එනවා. menus එනවනේ. ඒවා. ඊළඟට P කියන්නේ pointer. හරිද? ඔන්න ඔය GUI එකත් එක තමයි mouse එක කියන කතාව වෙන්නේ. තේරුණාද? දැන් මෙහෙම තිබ්බට පස්සේ දැන් මෙතන මෙහෙම බෝලයක් තියෙනවා, කොටු තියෙනවා, කතර තියෙනවනේ. දැන් මේවට එකින් එකට යන්න බෑ. කීබෝඩ් එකකින් යන්න බෑනේ. ඒකට අපි මොකක් හරි පොයින්ට් එකක් ගත්තා නම් මෙහෙම ඇඟිල්ල තියනවා වගේ ලේසියිනේ mouse මොකක් හරි පොයින්ට් එකකින් තියාගෙන යන එක. ඔන්න ඕකට තමයි mouse එක ආවේ. තේරුණාද? mouse එක කියන කම්පියුටර් වලට එන්නේ ඔන්න ඔතනින්. GUI එක හදුවට හදන එකත් එක තමයි mouse එක කියන එක එන්නේ. මනතු මුලින්ම ඒ කාලේ GUI කියන කතාවක් තිබ්බේ නැහැ. තේරුණාද? පැහැදිලිනේ? හරි તો GUI එකක තියෙන Windows වල GUI graphical user interface එක තියෙන්නේ icons තියෙනවා menus තියෙනවා pointers තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔක තමයි user interface. ඒ කියන්නේ operating system එකේ ප්‍රධානම කාර්යයක් තමයි interface මේ පාවිච්චි කරන එක්කනට මේ හොඳ ලස්සන interface එකක් සපයන එක. ඒකේ මුලින්ම මේ මිනිස් operating system හදපු කාලේ දැන් මේ CLI command line interface. ඊට පස්සේ ඒක එන එපා වෙන කම්මැලි නිසා මිනිස්සු ඒකට දැම්මා ලස්සන කරලා හදුවා interface එක GUI graphical user interface. ඒකට ඒක තියෙනවා icons තියෙනවා menus තියෙනවා pointers තේරුණාද? ඒක තමයි මේ Windows sorry මොකද්ද? operating system එකක් අපිට interface එකක් ඒ දෙන scene එක. ඒක හරි. තමයි ලොකු ටික තියෙන්නේ. මේ disk management sorry මොකක්ද disk management නේද? ඒක පැනලා ඉන්නේ. මේ මොකද්ද? hardware management. ආන්සි ටිකක් අත දවසම ඉන්නත් තියෙන්නේ පැය හතරක් කරන්න ඉන්ටර්වල් එක ගමු මැද්දේ. තව ටිකක් වෙලා කරලා ඉන්ටර්වල් එකක් ගමු. හાર્ඩ්වෙයාර් අවුලක් නෑ එද්දීම මොන හරි කණ්ඩා නම් එනවා. කනටත් වඩා හොඳයි මොනවා හරි වෙන මොනවා හරි අරන් එන්න. දැන් සිරිපාඩි අරන් එහෙම අඳින්න නැදුන් එහෙම අරන් එන හොඳේ. ජැකට් එකක් එහෙම.
හරි මේ මොකද්ද හරි hardware management වල මේ අමුතුකුණා මේක කැලලක් තියෙනවා අර මේ operating system type සේරීමක් කරලා දෙන්න මේ අන්තිමට අය කරමු හරිද මුලටම කරන්න ඕනේ කියලා නෑ මට අමුතුකුණා මේ අර operating system type තියෙන්නේ මේ මොනවද අර real time operating system කියයි ඊට පස්සේ මා single user multi user හරි single task multi task අනේ එඩිට් කරලා දෙන්න බැරුණා එඩිට් කරලා දෙන්න මේ අන්තිමට කරලා දෙන්න හරි මේ ටික අහගන්න හරි hardware management ගත්තාම hardware management කියලා operating system එකෙන් කරනවා මේ පැහැදිලි කරලා දෙන්න එකින් එක process management කියලා එකක් කරනවා ඒ කියන්නේ අපිට ඕන අපේ CPU එක manage කරලා දෙනවා ඊළඟට memory management මේ memory management එක මේ මට ලස්සනට කියලා දෙන්න පුළුවන් හැබැයි අනවශ්‍යයි කියන්නේ. ඔගේ paging කියලා එහෙම concept එකක් තියෙනවා. A level වලට එහෙම ආවම ඉගෙන ගන්න පුළුවන්. paging කියලා එහෙම concept එකක් තියෙනවා. ඒකෙන් මේ memory management එකෙම superior කියලා දෙන්න පුළුවන්. ඔය process management එක කියලා දෙන්න පුළුවන්. ඕකේ තියෙනවා context diagrams කියලා අරවට ගන්නවා. හරි. මේ දැන් ඒවා කරලා ඔයාලට බර වැඩිලා අනවශ්‍ය වෙනවා. device management. වෙන device management. device management තියෙනවා. ඊට පස්සේ මේ හතර file management තියෙනවා. ඊට පස්සේ network management තියෙනවා. ආයේ තව යා කරනවා මේ security management. මේකේ ඔය හැම එකක්ම අර එන ඩීප් ගිහිල්ලා අපිට විස්තර ගන්න ඕනේ නැහැ. දැන් පට්ට ලේසියව තියෙනවා. මම එහෙම උඩින් කියාගෙන යන්න. එතකොට ඒවා එහෙම අර කියන්නේ එකපාරක් කියන්නේ විස්තර ගන්න දේවල් නැහැ. process management එකේ විස්තර ගන්න තියෙනවා ටිකක්. ඒක අපි විස්තර කරමු. මේ memory management එක විස්තර කරන්න ඕන. device management කියලා කියන්නේ ඔය drivers දාලා එහෙම කරන එක. ඒ කියන්නේ දැන් ඔය දැන් තියෙන එකක් ඉස්සර එහෙම අපි මේ ඔය print එකක් එහෙම ගත්තාම drivers කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ software එකක් තියෙනවා. අර වගේ firmware. ඒ කියන්නේ firmware එක අනිත්‍ය වැඩ කරගෙන යන්න තියෙන software එකක්. හරිද? ඔන්න software එක හදන්නේ මේ දැන් HP නම් print එක HP company එක. ඒකට ඒක අපි install කරාට පස්සේ තමයි print එකෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. ඒවට කියනවා drivers, device drivers. ඔන්න ඕවට තමයි device management කියලා කියන්නේ. හරි ඒක නම් දැන් ගත්තා මේ කතාව නෑ. දැන් operating system එකේම drivers එනවා. දැන් ඔය දැන් drivers දාන්න නැතුව දැන් නිකම්ම keyboard මේ print එක නම් computer එක ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය concept එක කියනවා plug and play කියලා. හරිද? plug and play කියලා කියන ඔන්න ඔය concept එක. කියන්නේ ගහන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. කනෙක්ට් කරවගෝ. ඒකට ඔන්න ඔය දැන් ඉස්සර drivers වලින් කරපු වැඩි දැන් කවුරු කරන්නේ එහෙම නැතුව එහෙම පාවිච්චි කරන්න දෙයක් නැහැ නේ. ඒතර ඉස්සර drivers වලින් කරපු වැඩි තමයි දැන් operating system එකේ device management කියන එක කරන්නේ. හරිද? ඒ කියන්නේ print එකක් වගේ මොකක් හරි ගහුවා මේක ඒ අදාළ වැඩ ටික manage කරලා දෙන එක තමයි device management වලින් කරන්නේ. file management ගැන කතා කරමු. network management network management ගත්තත් මේ ඒකෙත් එහෙම ලොකුවට කතා කරන්න දෙයක් නැහැ network management වල. හරිද? සම network management එකේ තියෙනවා දැන් සාමාන්‍යයෙන් network management එක ගත්තාම ඒකෙන් කරලා දෙන්න අපිට ඉන්ටර්නෙට් එකේ අපේ data file එකක් එහෙම යවන එක manage කරලා දෙන එක. හරිද? ඕකේ තියෙනවා දැන් ඔය command line එකේ code එහෙම මේ ඔය මොනවද මතකත් නැහැ මේ tracer කියලා එහෙම එකක් තියෙනවා. මේ මෙහෙම code එක command line එකේ ගහන්න පුළුවන් මෙහෙම. ඔව් මම මතක විදියට. ප්‍රෝග්‍රෑම් එක ගහුවාම අපිට දැන් ඔහොම ගහලා ඔගේ තියෙනවා දැන් Facebook එකට facebook.com කියලා ගහලා දැම්මොත් අපිට පෙන්නනවා Facebook එකට යනකම් අපේ මොකක් කර data file එකක් මේ hops කියලා කියන්නේ ඉන්ටර්නෙට් එකේ routers වලට අඳුරන hops කියලා. hops කීයක් pass කරලාද යන්නේ. ඔන්න ඔහොම කියන එක බලා ගන්න පුළුවන්. ඒක කොච්චර වෙලාවක් තිබ්බද. ඔන්න ඔය manage කරලා දෙන්න තමයි network management කියන්නේ. ඔයාලට එච්චර in detail ඕනේ නැහැ. ඔයාලා දැන්න මතක තියාගන්න. කියන්නේ ඉන්ටර්නෙට් එකත් එක්ක අපි කම්පියුටර් එකෙන් ගනුදෙනු කරද්දී ඒකට ඕන දේවල් ටික manage කරලා දෙන්නේ network management වලින්. ඊළඟට security management වලින් තමයි අපිට මේ Windows කියන්නේ Windows ගත්තාම මේකට Windows mic මේ security එකක් හම්බ වෙනවා virus guard එක. අනේ කියන්නේ operating system එකටම virus guard එකක් ඇවිල්ලා ඒ අපිට ඒ ටික manage කරලා දෙනවා security management එකෙන්. ඒ කියන්නේ අපි pin එකක් ගැහුවා මේක scan කරලා දෙනවා. ඔය unauthorized access වලට ඉඩ දෙන්නේ නැහැ. නෝවා තමයි security management වලින් කරන්නේ. හරිද? security management hari network management hari device management hari මේ තුනනේ තියෙන්නේ. ඔය තුන කතා කරමු. මේ process management ගත්තාම මෙහෙමයි.
ප්‍රොසෙස් දැන් ඉස්සරම ඔපරේටින් සිස්ටම් වල තිබ්බේ මෙහෙමයි. දැන් ප්‍රොසෙස් මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකද්ද? ඔය ප්‍රොසෙස් මැනේජ්මන්ට් කියන කතාව වෙන්නේ මෙහෙමයි. හරිද? මේ දැන් ප්‍රොසෙසර් එකකට පුළුවන් සාමාන්‍ය එකපාර වැඩ ගොඩක් කරන්න. හරි ඔන්න කතා ගන්න අර කලින් ටික කතා කරලින් වෙනවා. හරි ගමන්නේ දැන් අහගන්න සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එකක තියෙනවා මේ ඔය. අපිට පුළුවන් එකපාර වැඩ ගොඩක් කරන්න. හරිද? ඒ කියන්නේ දැන් එකපාර අපිට දැන් හිතන්න අපිට පුළුවන් එකපාර සින්දුවක් අහන ගමන් වර්ඩ් ඩොකියුමන්ට් එකක් හදන්න. තේරුණා? සින්දුවකුත් අහන ගමන් වර්ඩ් ඩොකියුමන්ට් එකක් හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. හරිද? ඒ කියන්නේ එකපාර වැඩ ගොඩක් කරලා දෙන්න පුළුවන්. හැබැයි අපිට පෙවුනට එකපාර වැඩ ඔක්කොම කරනවා කියලා නෑ. ඒක නෙමෙයි ඇත්ත. එයා එකපාර වැඩ ඔක්කොම කරන්නේ නෑ. එයා කරන්නේ සින්දුවෙන් චුට්ටක් අහනවා වර්ඩ් ඩොකියුමන්ට් එකෙන් පොඩ්ඩක් හදනවා. සින්දුවෙන් පොඩ්ඩක් අහනවා වර්ඩ් ඩොකියුමන්ට් එකෙන් පොඩ්ඩක් හදනවා. තේරුණාද? ඒ කියන්නේ පොඩ්ඩ තමයි කරන්නේ. ඒක අපිට දැනෙන්නේ නැත්තේ ඇයි? CPU එකේ තියෙන ස්පීඩ් එක නේ. CPU එක අපිට දැන අපිට අහුවෙන්නේ නැති වෙන්න එක පට්ට වේගෙන් කරනවා. තේරුණාද? පට්ට වේගෙන් අපිට අහුවෙන්නේ නැති වෙන්න කරන නිසා තමයි මේ අපිට තේරෙන්නේ නැත්තේ ඒක. මෙයා මේ එකපාර නෙමෙයි කරන්න කියලා. තේරුණාද? හැබැයි ඇත්තන ගත්තොත් මේ එකපාර නෙමෙයි කරන්නේ. මේ එකක් කරනවා පොඩ්ඩක් නවත්තනවා ඊළඟ එක කරනවා ඒක පොඩ්ඩක් නවත්තනවා ආයෙ කරනවා. ඔන්න ඔහොම තමයි වෙන්නේ. හරිද? ඔන්න ඕක මැනේජ් කරන්න ප්‍රොසෙස් මැනේජ්මන්ට් වලින්. තේරුණාද? දැන් ඕකට තියෙනවා රවුන්ඩ් රොබින් කියලාම ඇල්ගොරිතම්. ඒ කියන්නේ ඕකෙදි වෙන්නේ මේ ප්‍රොසෙස් එකේ විසින් එක ප්‍රොසෙස් වලට මේ ටයිම් ස්ලොට් බෙදනවා. හරිද? තව එකක්. ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රොසෙස් එකක්. ක්‍රියාවලිය. ක්‍රියායනයක් නේ ප්‍රොසෙස් එකක් කියන්නේ. ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ මෙහෙමයි. ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ මොකද්ද? මහගන්න. ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන ට්‍රැක පැනලා ඉන්න මහන්සි මේ වෙලාවේ දැන්. හරිද? මේ අර කරන්න ඕන නිසා කරනවා මේ අර අට්ට මහන්සි. හරිද? ඔලුව රිදෙනවා. හරි කොහොම හරි. කරමු. මේ හරි. ඉන්ටර්වල් එක ගමු. මේටික් කරලා ඉන්ටර්වල් එක. මේටික් කරලා අර අපි ඔපරේටින් සිස්ටම් ටයිප් ස්ටික් කරලා ඉන්ටර්වල් එකක් ගමු. ඊට පස්සේ ඒටික් ඉන්ටර්වල් එකෙන් පස්සේ මේ අපි මොනවද මේ අර මේ පාර්ටිෂනින් ඔන්න පොඩි කැලටි ටික තියෙනවා ටික කරලාද. හරි අහගන්නකො. මේ මොකද්ද? මොකක්ද මං කිව්වේ? ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ මොකද්ද? ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ අපි මේ හાર્ඩ් ඩිස්ක් එකේ මොකක් හරි එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නා. දැන් උදාහරණයක් විදිහට හાર્ඩ් ඩිස්ක් එකේ ෆයිල් එකක් තියෙනවා කියලා හිතන්නකෝ abc.jpg කියලා abc.jpg කියලා ෆයිල් එකක් තියෙනවා. එතකොට ඒක තියෙන හાર્ඩ් ඩිස්ක් එකේනේ. ඒක අපි අල්ලලවත් නැහනේ. එතකොට ඒක ප්‍රෝග්‍රෑම් එකක්. තේරුණාද? එයා පාඩුවේ කාටවත් කරදරයක් නොකර හાર્ඩ් ඩිස්ක් එකේ ඉන්නවනම් පැත්තකට වෙලා මොකක් හරි ෆයිල් එකක් මේ මොකද ඒක ප්‍රෝග්‍රෑම් එකක්. හරි. එතකොට මේ ප්‍රොසෙස් එක කියලා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි ඩබල් ක්ලික් කරලා ඕපන් කරාට පස්සේ එයාව හඳුන්වන ප්‍රොසෙස් එකක් විදියට. තේරුණාද? ඒ කියන්නේ අපි ඩබල් ක්ලික් කරාට පස්සේ මොකක්ද වෙන්නේ? අපි ඩබල් ක්ලික් කරාට පස්සේ අපි කියන්නේ මොකද ඩබල් ක්ලික් කරලා ඔයා ප්‍රොසෙසර් එකට ගිහිල්ලා අපිට ඕන දේ කරලා දෙන්නනේ. ඒ කියන්නේ අපි ෆොටෝ එකක ඩබල් ක්ලික් කරාම අපිට ඕපන් කරලා දෙනවා. ඕපන් කරලා දෙනවා කියලා කියන්නේ එයා ප්‍රොසෙස් එකට ඒ අදාළ data ටික ගිහිල්ලා read කරලා දෙනවා කියන එකනේ. ඒක ප්‍රොසෙස් එකට අරන් යන්න පටන් ගත්තට පස්සේ තමයි ප්‍රෝග්‍රෑම් එක ප්‍රොසෙස් එකක් විදියට හඳුනන්නේ. තේරුණාද? ප්‍රෝග්‍රෑම් එකක් හැමතිස්සෙම ප්‍රොසෙස් එකක් වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක අපි ඩබල් ක්ලික් කරලා ඕපන් කරාට පස්සේ තමයි ඒක ප්‍රොසෙස් එකක් බවට හඳුන්වන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රොසෙස් එකක් කියන්නේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකක්ම ප්‍රොසෙස් එකක් වෙන්නත් පුළුවන්. නේද? හිතන්න. පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන පොඩි සයිස් එකක්. ඒක පුළුවන් නම් මේ OS එකට එකපාර හැන්ඩල් කරලා දෙන්න. එතකොට සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම එක ප්‍රොසෙස් එකක් විදිහට අරගෙන මේ ගනුදෙනු කරලා දෙනවා. කියන්නේ අපිට ඕන දේ කරලා දෙනවා. ඒක ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. GB 4ක විතර ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒක එයාට GB 4ම එකපාර හැන්ඩල් කරලා දෙන්න බැයි නම් එයාට පුළුවන් විදිහට MB එකේ වගේ කැලි බර ගන්නකට කරලා අපිට ඒවා වෙන වෙන ප්‍රොසෙස් විදිහට හඳුන්වලා මේ වැඩ කරලා දෙනවා. තේරුණාද මම කියන්නේ? ලොකු ෆයිල් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් OS එකට බැයි නම් තනියම එක හැන්ඩල් කරන්න එයා කරන්නේ ඒක චූටි කැලි වලට කඩනවා. ඊට පස්සේ කඩන එක චූටි කැලලා ප්‍රොසෙස් එකක් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ එක ප්‍රොසෙස් එකෙන් ප්‍රොසෙස් එක අපිට කරලා දෙනවා. තේරුණාද? ඔගේ ප්‍රොසෙස් එකෙන් ප්‍රොසෙස් එක කරලා දෙන්න එපා අපිට. ප්‍රොසෙස් එකෙන් ප්‍රොසෙස් එකෙන් කරලා දෙන්න. එයාට එකපාර ඔක්කොම කරන්නත් බෑනේ. එකකින් චුට්ටක් කරන එකකින් චුට්ටක් කරන ඔහොමනේ. හරිද? ඒකට එයා සාමාන්‍යයෙන් ඕකට දැන් කරන්නේ රවුන්ඩ් රොබින් ඇල්ගොරිතම් කියලා එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක ප්‍රොසෙස් එකක් කියන්නේ ප්‍රොසෙස් එකට නියමිත කාල සීමාවක් දෙනවා. ඔයාලට තප්පර 5 නම් තප්පරේ මිලිසෙකන්ඩ් වලින් යන්නේ. මම උදාහරණයක් තප්පර 5 ගන්නකො. එකකට දෙනවා තප්පර 5. එයාගේ තප්පර 5 ඉවරුනහම එයාගේ වැඩි ඉවරුනත් නැත්නම් එයා එතනින් අයින් වෙලා අනිත් එකනට ඉඩ දෙන්න ඕන. ඊට එයාගේ තප්පර 5. ඔහොම ඉවරලා ඔක්කොම ඉවරලා පස්සේ ආපහු අර මුලින් ආපු එක්කෙනාගේ වැඩි ඉවර නෑනේ. ආයෙත් එනවා ආයෙ හැම වෙනවා තප්පර 5. තප්පර 5 තුලදී එයාගේ වැඩි ඉවර කරගන්නවා. තේරුණාද? ඕකට තමයි කියන්නේ. අර වෙලාව බෙදාගෙන වැඩ කරනවා කියන්නේ. වෙලාව බෙදාගෙන තමයි ටයිම් ෂෙයාර් මේ සෝරි. OS මේ රවුන්ඩ් රොබින් වල වැඩ කරන්නේ. ටයිම් ෂෙයාරින් කියලා එකක් තියෙනවා. ඒත් ඕකම තමයි. මේ එතකොට මේ ඔන්න ඔය කතාව මැනේජ් කරන්නේ
ප්‍රොසෙස් මැනේජ්මන්ට් වලින්. පැහැදිලිද? ඔය කතාව මැනේජ් කරන්න ප්‍රොසෙස් මැනේජ්මන්ට් වලින්. හරි. එතකොට මෙමරි මැනේජ්මන්ට් වලින් තමයි RAM එක මැනේජ් කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකො මෙහෙම. දැන් හිතන්න මෙහෙම දැන් අපි RAM එක මේ මොකද්ද? මේ RAM එක තියෙනවා 4GB. අපිට තියෙනවා ෆයිල් ගේම් එකක් ඉන්ස්ටෝල් මේ රන් කරන්න 8GB. හරිද? එතකොට මොකද්ද කරන්නේ? අපි 8GB එකම ගෙන RAM එකට දා ගන්නවා නෑනේ. දැන් හිතන්න මෙහෙම. අපි ගේම් එකක් තියෙනවා GB 100යි. සාමාන්‍යයෙන් අපි ගේම් එකක් කොහෙද ස්ටෝර් කරන්නේ? හાર્ඩ් ඩිස්ක් එකේ නේ. එතකොට ගේම් එක අපි හાર્ඩ් ඩිස්ක් එකේ ස්ටෝර් කරාට පස්සේ හැබැයි අපි ගේම් එක රන් කරන්න නම් ඒ ගේම් එකේ ෆයිල් එක RAM එකට ගේන්න බෑ. මොකද RAM එකේ තියෙන data තමයි කියවන්න පුළුවන් කාටද? මේ CPU එකට. පැහැදිලිද? RAM එකේ තියෙන data තමයි CPU එකට කියවන්න පුළුවන්. එතකොට මේ මොකද RAM එක CPU එකට බෑ hard disk වල අසරින් ගන්න. CPU එකට පුළුවන් RAM එකට ඇවිල්ලා RAM එකේ තියෙන data එක read කරන්න විතරයි. එතකොට අපි දැනගන්න ඕන hard disk එකේ තියෙන game එක RAM එකට ගිහින් දෙන්න. පැහැදිලිද? එතකොට ඕක කරද්දී අපි game එකක් තියනවා නම් GB 100ම GB 100ම RAM එකේ පුරවන්න යන්නේ නැහැ. අපි කරන්නේ අපි ගහන level එකෙන් level එකනේ. පළවෙනි level එකට ඕනේ GB 4යි නා. ඒ GB 4 විතර RAM එකට ගිහින් දෙනවා. තේරුණාද? GB 4 විතර RAM එකට ගිහින් දෙනවා. ඒතකොට ඒ level එක ගහලා ඉවරනාට පස්සේ ඊළඟ level එකට ඕනේ GB 5ක් නම් ආයේ 5 ගිහින් දෙනවා. තේරුණාද? ඔන්න ඔක තමයි මේ සාමාන්‍යයෙන් වෙන්නේ අපි RAM එකක් සහ මේ secondary කියන්නේ hard disk එකක් අතර. ඒතකොට හිතන්න මේ RAM එකක් අපි game එකේ level එකක් තියෙනවා GB 5යි. මේ GB 5 RAM එකට දා ගන්න ඕන කොහොම හරි. මේ RAM එක GB 4යි. දැන් මොකද කරන්නේ? ඉඩ නැහැ කියලා නිකන් ඉන්නද? එහෙම කරන්න බෑනේ. તો දැන් 1 GB එකක් මදි වෙනවනේ දැන් අපිට ඕනේ GB 5ක ෆයිල් එකක් RAM එකට දාගන්න. ඒක RAM එක GB 4යි. ඊට මදි වෙනවනේ. එතකොට අන්න ඒ වෙලාවට අපි කරනවා hard disk එකෙන් පොඩි කොටසක් ඉල්ල ගන්නවා తాවකාලිකව. ඒකට කියනවා virtual memory කියලා. ඒක අපි මේ తాවකාලිකව RAM එක වගේ හදනවා. RAM එක වගේ වටපිටාවක් හදනවා. හැබැයි RAM එක නෙමෙයි. තේරුණාද? RAM එක වගේ ඔයා හැසිරෙන්න කියලා එයා පොඩි කෑල්ලක් හදලා එයාට උගන්වනවා ඔයා RAM එක වගේ හැසිරෙන්න. දැන් ඉතින් ඔයා RAM එක කියලා hard disk එකේ චූටි කෑල්ලක් අරන් අපි හදනවා. ඒක තමයි virtual memory කියලා කියන්නේ. අතත්ත්‍ය මතකය කියලා කියනවා. virtual memory. හරිද? ඒ කියන්නේ RAM එකේ ඉඩ මදි වුණාම අපි hard disk එකකින් කෑල්ලක් ඉල්ල ගන්නවා. ඒක තමයි virtual memory කියලා කියන්නේ. එතකොට අර ඉඩ මදි වෙන කෑල්ල අපි දාගන්න බෑ virtual memory එකට. ඉතුරු වෙන කෑල්ල. හරිද? එතකොට ඕක කොහොම ඔන්න RAM එකයි virtual memory එකයි අතරේ සිද්ධ වෙන දේවල් manage කරන එක තමයි memory management එක. පැහැදිලිද? RAM එක සහ අපි අර hard disk එකේ හදාගත්ත අතත්ත්‍ය මතක කෑල්ල. ඔන්න ඕකත් එක්ක මේ දෙක ගනුදෙනුව තමයි මේ ඔය දෙන paging framing කියලා concept එච්චර වලට ඕනේ. ඔය දෙක අතර මේ ඒ සිද්ධිය manage කරලා දෙන එක තමයි memory management වලින් කරන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට file management. හරි. මේ හරි. file management. මොකටද බෝඩ් එකේ ලියලා කරනවා කැලියක් තියෙනවා. හරි මේ ෆයිල් මැනේජ්මන්ට් වල මෙහෙම මේ දැන් මෙහෙම අපි hard disk එකේ ෆොටෝ එකක් ස්ටෝර් කරනවා වගේම හරිද අපිට ඒක අපි ඉල්ල ගන්න පුළුවන් ඉන්නේ hard disk එකේ අන්න ඒක උදව් අන්න ඒ වගේ උදව් කරන් අන්න ඒ වගේ වැඩ වලට අපි පාවිච්චි කරනවා මේ ෆයිල් සිස්ටම් කොණු පද්ධතිය එකක් හරිද ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි hard disk එකේ ෆොටෝ එකක් වගේක් ස්ටෝර් කරාම ෆයිල් සිස්ටම් එක කරන්නේ ඒක මතක තියාගන්නවා මේ ෆොටෝ එක තියෙන්නේ කොතනද මුගේ සයිස් එක කීයද hard disk එකෙන් මෙයා කොච්චරක් ඉඩ අරන් තියනවද හරිද අන්න ඒ වගේ යාගේ විස්තරට ගියාම මතක තියාගන්න. ඊට අපි ඉල්ලුවාම එයා මං ගාව ඉන්නවා කියලා අපිට ෆොටෝ එක දෙනවා. තේරුණාද? ෆයිල් සිස්ටම් එක කරන්නේ ඒ කියන්නේ ෆයිල් එකක් තියෙන්නේ කොතනද සහ එයාගේ ආගිය තැන් විස්තර ඔය ඔක්කොම මතක තියාගන්න එක තමයි ෆයිල් සිස්ටම් එකකින් කරන්නේ. හරිද? මේ ඒතකොට ෆයිල් සිස්ටම් ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් තියෙනවා මේ FAT12 හරිද? يعني සාමාන්‍ය ෆයිල් සිස්ටම් මේ වර්ග දෙකක් තියෙනවා. ඉස්සර පාවිච්චි කරා මේ FAT කියලා එකක් Windows වල. ඒක දෙනවා FAT12, FAT16, FAT32 කියලා. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. FAT12 කියන එකේ උඩරිම මතක තියාගන්න පුළුවන් 2 bit 12. 2 12 කියලා කියන්නේ මේ KB 4. කිලෝබයිට් 4යි එයාට උඩරිම හසුරවන්න පුළුවන්. ඒ කියන්නේ එයාට කිලෝබයිට් 4ක් වෙනකන් ෆයිල් විතරයි උඩරිම හසුරවන්න පුළුවන්. ඒක කිලෝබයිට් 4ක් කියන්නේ එක ෆොටෝ එකක් කිලෝබයිට් 4කට වැඩි. ඒක හරියන්නේ නැහැ. මේ FAT16 කියන්නේ 2 16ක්. ඒ කියන්නේ කිලෝබයිට් 67. කියන්නේ FAT16 කියන එකට පුළුවන් වෙන්නේ
කිලෝබයිට් 64ක් වෙනකන් විතරයි ෆයිල් පුරවන්නේ. කියන්නේ අර කිලෝබයිට් 64ක් වෙනකන් වගේ ෆොටෝ එක මතක තියාගන්න පුළුවන්. එතනින් පස්සේ අර එක මතක තියාගන්න බෑ. කිලෝබයිට් 64යි යාගේ උපරිම ලිමිට් එක. මේ FAT32 වෙර බලන්න 232ක්. ඒ කියන්නේ මේ GB 4. ටිකක් ලොකුයි. හරි. එහෙනම් එයාට පුළුවන් ඉන්නේ GB 4ක් වෙනකන් එයාගේ ඇතුලේ තියෙන දේවල් ගැන එයාට විස්තර මතක තියාගන්න ඒ හසුරවන්න පුළුවන්. එතනින් එහාට බෑ. හරිද? ඒ තමයි මේක පාවිච්චි කරනවා hard pen drive වල CD වල එහෙම මොන FAT32 එක පාවිච්චි කරනවා. බෑනේ. අවුල්නේ. හරිද? ඒ කියන්නේ GB 4ක් කියන්නේ නිකන්. මොකද්ද GB 4ක් නේ? ෆිල්ම් එක GB 4ට වැඩිනේ. හරිද? ඒ නිසා මේ මිනිස්සු කල්පනා කරා මේක හරියන්නේ නැහැ කියලා NTFS කියලා එකක් මිනිස්සු පාවිච්චි කරනවා. NTFS කියලා ෆයිල් සිස්ටම් එකක් දැන් Windows වල. ඕකේ බිට් 128. ඒ කියන්නේ දෙකේ 128. හරිද? ඒ කියන්නේ මම හිතන්නේ මේක බරතෝගයක්. හරිද? ඒ කියන්නේ කිය දන්න පට්ට ගානක්. හරිද? දැන් සාමාන්‍ය Windows වල පාවිච්චි කරන්නේ NTFS කියලා එකක්. හරිද? හරි. එතකොට මෙහෙමයි. දැන් ඔය ෆැට් ඔය සීන් එකට ආවට පස්සේ හරි ඔය ෆැට් කියන කතාවට ආවට පස්සේ දැන් හાર્ඩ් ඩිස්ක් එක කොච්චර ඉඩ තිබ්බත් ඒකට අපි දාලා තියෙන දැන් හાર્ඩ් ඩිස්ක් එකට ෆයිල් සිස්ටම් එකක් දාන්න ඕන. හරි හાર્ඩ් සිස්ටම් එකට හાર્ඩ් එකට ෆයිල් සිස්ටම් එකක් දාන්න ඕන. ඒතර හાર્ඩ් එකට ෆයිල් සිස්ටම් එකක් දාද්දි ඒ ෆයිල් සිස්ටම් එකට පුළුවන් ඉන්න උපරිම GB 4ක් වෙනකන් හැන්ඩල් කරන්න නම් ඒ හાર્ඩ් ඩිස්ක් එකේ GB 100ක් උනත් වැඩක් නැහැ නේ. මොකද එයාට පුළුවන් ෆයිල් සිස්ටම් එකට පුළුවන් GB 4යිනේ. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ නිසා හරිද? ඔය ප්‍රශ්නේදී මිනිස්සු කල්පනා කරලා හොයාගන්නා ටෙක්නික් එකක් දැන් ෆයිල් සිස්ටම් එක හරිනේ ෆයිල් සිස්ටම් එකක් දාලා ඒ ෆයිල් ටික මැනේජ් කරන එක තමයි ෆයිල් මැනේජ්මන්ට් කියලා කියන්නේ. හරි ඒතර ඔන්න ඔය තමයි ෆයිල් මැනේජ්මන්ට් කියන්නේ. ෆයිල් සිස්ටම් එකක් දාලා ඒ ෆයිල් එක තියෙන්නේ කොහෙද අනම්මනේ මතක තියන්න ඔන්න තමයි ෆයිල් මැනේජ්මන්ට් කියලා කියන්නේ. හරිද? එතකොට ෆයිල් සිස්ටම් එකක් දාලා මිනිස්සු හાર્ඩ් එකකට මතක තියාගන්න ගත්තට පස්සේ ෆයිල් සිස්ටම් එකට බලමු උපරිම GB 4 නම් හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන හાર્ඩ් ඩිස්ක් එකෙන් GB 4ක් විතරක් නම් යන මතක තියාගන්න පුළුවන්. ඊටු ඉඩ ගැන යන මතක තියාගන්න මම ටික අපරාධනේ. හරිද? ඒතර ඒක වැඩක් ගන්න බැරි වෙන්න බෑ. එහෙම බෑනේ. කියන අපරාධේ හાર્ඩ් ඩිස්ක් එකේ අපරාධනේ. ඒ නිසා මිනිස්සු කල්පනා කරා මේක හරියන්නේ නැහැ. මේකට ක්‍රමයක් හොයන්න ඕන. මිනිස්සු හදුවා ක්‍රමයක් පාටිෂනින්. ඔන්න එනවා කතාව. පාටිෂනින්. හරිද? පාටිෂනින් කියලා කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක ෆිසිකලි කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක මෙහෙම ගත්තට පස්සේ හાર્ඩ් ඩිස්ක් එකේ පිටින් බලමු හાર્ඩ් ඩිස්ක් එකක් විතර තියෙනවා. එකක් විදියට. හරිද? හැබැයි ඒක පාටිෂන් කරනවා කියලා කියන්නේ අපි කම්පියුටරේට කියනවා මෙතන එක හાર્ඩ් ඩිස්ක් එකක් එළියෙන් පෙවුනට මෙතන එකක් නෙවෙයි මෙතන ගොඩක් තියෙනවා කියලා අපි එක හાર્ඩ් ඩිස්ක් එක කෑලි වලට කඩනවා. උදාහරණයක් විතර GB හાર્ඩ් ඩිස්ක් මේ GB 1000ක එක හાર્ඩ් ඩිස්ක් එකක් නම් අපිට පුළුවන් ඒක 500 කෑලි දෙකකට පාටිෂන් කරන්න. ඒතකොට කම්පියුටර් හිතන්නේ මෙතන GB 1000 හાર્ඩ් ඩිස්ක් එකක් නෙමෙයි තියෙන්නේ 500 හાર્ඩ් එකක් කියලා. ඒතකොට ඔන්නේ පාටිෂන් කියන කතාව මෙතෙන්ට එන්නේ දැන් හිතන්න උදාහරණයක් GB 20ක හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා කියලා. ඒතකොට ෆයිල් සිස්ටම් එකේ පුළුවන් GB 4යිනේ. ඒතකොට 20 හાર્ඩ් ඩිස්ක් එක GB 4 කෑලි 5කට කඩනවා. 4 බැලි 5කට කඩලා ඒ 4 එක කැලේට මේ ෆයිල් සිස්ටම් එක ගන්න දාගෙන යනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ නේ. මෙයාට පුළුවන් 4යි. ෆයිල් සිස්ටම් එකටත් පුළුවන් 4යි. තේරුණාද? ඔන්න ඕක තමයි පාටිෂනින් කියන එක මිනිස්සු හොයාගත්තේ ඔන්න ඔය කතාවට. තේරුණාද? පාටිෂනින් කියන එක හොයාගත්තේ ඔන්න ඔකට. හැබැයි මිනිස්සු ඊට ෆැට් ෆයිල් සිස්ටම් මේ ෆැට් කියන එකෙන් අයින් වෙලා NTFS වලට වගේ ෆයිල් සිස්ටම් වලට ආවට පස්සේ ඒකේ පුළුවන් දෙකේ 128ක්. දෙකේ 128ක්. හරිද? ඔක්ට ලොකු ගානක්. ඒකට ඒ වගේ ආවට පස්සේ අර පාටිෂනින් වල අවශ්‍යතාවය නැහැ. හරිද? දැන් මිනිස්සු පාටිෂනින් පාවිච්චි කරන තාමත් පාවිච්චි කරනවානේ. දැන් මිනිස්සු පාටිෂනින් පාවිච්චි කරන්නේ අර පාටිෂනින් මුලින්ම හොයාගත්ත අවශ්‍යතාවයට නෙමෙයි කියන එක තේරෙන්න ඕනේ. තේරුණා? මුලින්ම පාටිෂනින් හොයාගත්තේ මේ ෆයිල් සිස්ටම් එක වැඩ කරගෙන යන්න ලේසි වෙන හાર્ඩ් ඩිස්ක් වලට. දැන් මිනිස්සු පාටිෂන් කියන එක පාවිච්චි කරන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ කියන්නේ තමයි ඩුවල් බූට් ගන්න. මේ කියන්නේ එක හાર્ඩ් ඩිස්ක් එකේ ඔපරේටින් සිස්ටම් දෙකක් රන් කරන්න වගේ. අන්න ඒ වගේ වැඩ වලට තමයි සාමාන්‍යයෙන් දැන් පාටිෂන් කියන එක පාවිච්චි කරන්නේ. තේරුණාද? හරි. පාටිෂනින් කියන්නේ ඔන්න ඕකට. ඒ කියන්නේ පාටිෂනින් කියලා කියන්නේ මේ දැන් ෆයිල් සිස්ටම් ෆයිල් මැනේජ්මන්ට් හරිනේ. එතනම පාටිෂනින් කතා කරා. මේක රිවිෂන් එකක්. හරිද? මම කියවන්නේ මේක රිවිෂන් එක. ඒක පාටිෂනින් කියලා කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක ලොජිකලි කැලි වලට හදන්න කියන්නේ. ෆිසිකලි ගත්තාම මේ හાર્ඩ් ඩිස්ක් එක එකක් විදිහට තිබ්බට ලොජිකලි අපි කම්පියුටරේට කියනවා මෙතන එකක් නෙමෙයි තියෙන්නේ මේක සමාන කියන්නේ පොඩි පොඩි කැලි ගොඩකට තියනවා කියලා හිතා ගන්න කියලා. ඔන්න ඔකට තමයි පාටිෂනින් කියලා කියන්නේ. ඊළඟට මේ එනවා මෙහෙම කතාවකට. හරිද? දැන් සමහර ෆයිල් වල දැන් ෆයිල් වල ප්‍රොපර්ටිස් වලට ගියාම මෙහෙම එකක් තියෙනවා. ෆයිල් එකක තියෙනවා දෙකක් මේ ඇක්චුවල් සයිස් එකට ඩිස්කොන් සයිස් එක කියලා. හරිද? ඒ කියන්නේ මෙහෙම ෆයිල් එකක දැන් හිතන්නකො ෆයිල් ෆොටෝ එකක් තියෙනවා. ෆොටෝ එකක් තියෙනවා. ඒකේ තියෙනවා මේ ඇක්චුවල් සයිස්. ඒ කියන්නේ ඇත්තට මේ ෆොටෝ එකේ සයිස් එක. හිතන්නකො ඒක කිලෝබයිට් 4යි කියලා.
ඒක කිලෝබයිට් 7යි. 5යි කියලා හිතන්න. ඒ කිලෝබයිට් 5. හරිද? ඒකට ඕකේ තව එකක් තියෙනවා. يعني අපි ෆයිල් එක රයිට් ක්ලික් කරලා ප්‍රොඩියුස් වලට ගියාම ඕකේ තව එකක් තියෙනවා. එයා ගවඩා කරගෙන මේ ඩිස්කවුන්ට් සයිස් කියලා. හරිද? ඩිස්කවුන්ට් සයිස්. ඒක මීට වඩා වැඩි වෙන්න පුළුවන් මට. KB 6ක්. ඇයි එහෙම වෙන්නේ? දැන් දැන් කියන්නේ මේකෙන් කියන්නේ ඇක්චුවල් සයිස් එක කියන්නේ ඇත්තටම ෆයිල් එකේ සයිස් එක. ඩිස්කවුන්ට් සයිස් එක කියන්නේ ෆයිල් එක ගබඩා කරන්න හાર્ඩ් ඩිස්ක් එකේ කොච්චරක් ඉඩ අරන්ද කියන එක. දැන් ඒක දැන් එයාට මොකක් හරි එකක් ගබඩා කරගන්න ඕන වෙන්නේ එයාට ඕන ඉඩ ප්‍රමාණයනේ. ඊට වඩා වැඩියෙන් යන්න දෙයක් නැහැ. ඊට ටික හොරු අරන්ත. එහෙම වෙන්න දෙයක් නැහැ නේ. ඔන්න ඔක මෙහෙමයි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම. හිතන්න ඔයා යනවා ෆිල්ම් එකක් බලන්න බොක්ස් එකකට. හරිද? ඔයා යනවා ෆිල්ම් එකක් බලන්න බොක්ස් එකකට. එහෙනම් බොක්ස් තියෙන ෆිල්ම් හෝල් එකක් තියෙනවා හිතන්න. හරිද? උදාහරණයක් හරි. ඒතකොට ඒකේ තියෙනවා එක බොක්ස් එකක උඩරම දෙන්නෙක් ඉන්න පුළුවන් හිතන්න. එක බොක්ස් එකක උඩරම දෙන්නෙක් විතර ඉන්න පුළුවන්. එතකොට ඔයාලගේ යනවා يعني 4 දෙනෙක් යනවා කියලා හිතන්නකො. ෆිල්ම් වලට 4 දෙනෙක් යනවා බොක්ස් වල ෆිල්ම් වලට. අවුලක් නැහැනේ. එතකොට දෙන්න බොක්ස් දෙකකට ගියාම 4 හරි. 5 දෙනෙක් ගියාම මොකක්ද වෙන්නේ? 4 දෙනෙක් යනවා බොක්ස් දෙකකට දෙන්න ගානේ. කෙනෙක් ඉතුරු වෙනවනේ. ඒතර දැන් 5 දෙනෙක් ගියාම හරිද? 5 දෙනෙක් ගියාම දැන් මේක හරි. 5 දෙනෙක් ගියාම ඔන්න දැන් 4ක් හරි. දෙන්නේ තුන බොක්ස් එක එකක් ඉතුරු වෙනවනේ. ඔන්න දැන් එක සෙට් එකක් ගියා. දැන් ඔයාලගේ 5 දෙනෙක් ගියාම ඔන්න ඔහොම බොක්ස් වලට බෙදෙන්නේ. ඊට පස්සේ තව සෙට් එකක් යනවා. හරි? තව සෙට් එකක්. උන්ගෙනුත් වෙනවා හිතන්න 5 දෙනෙක්. ඔයත් ඔය කතාවම වෙනවනේ. තේරෙනවද? උන්ගෙනුත් වෙනවා 5 දෙනෙක්. ඒකෙත් ඔන්නෝම බෙදනවා. ඔහොම බෙදනවා. එක්කෙනෙක් ඉතුරු වෙනවනේ. එක්කෙනෙක් ඉතුරු වෙනවනේ. දැන් ඉතුරු වෙද්දි ෆිල්ම් හෝල් එකේ එක්කෙනා කියනවා මෙහෙම කලිනුත් ඔහොම 5 දෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් කියලා බොක්ස් එකක එක ඉඩක් ඉතුරුයි. ඔයාලගේ ඕන නම් ඉඩ ඉතුරු වෙන එක්කෙනාට ඕන එතෙන්ට යන්න පුළුවන්. එහෙම කියන්නේ නෙමෙයි මම මගුලක් වෙනවනේ. හරිද? එහෙම කියන්නේ නැහැ නේ. හරි. ඒතකොට දැන් මෙතන එක්කෙනෙක් ඉඩ ඉතුරු වුණාට කරන්න දෙයක් නැහැ. එයා වෙනුවෙන් ඒ බොක්ස් එකක් ගන්න වෙනවා. මෙතෙන්ට තව එක්කෙනෙක් රින්ගවන්න බෑනේ. හරිද? يعني ඇත්තටම ගත්තොත් ඉඩ ඇත්තටම ගත්තොත් ඉඩ ඕන කී දෙනෙක්ට? 5 දෙනෙක්ට ඉඩ ඕන. ඒනකොට කී දෙනෙක් ඉඩ ගිහිල්ලා තියෙනවද? 6 දෙනෙක් ඉඩ. තේරුණාද? ඔන්න ඕකට තමයි ඩිස්කවුන්ට් සයිස් එක සහ ඇක්චුවල් සයිස් එක කියලා කියන්නේ. තේරුණාද? ඔන්න ඕක තමයි කතාව. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකත් ඔන්න කතාව වෙනවා. හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා පේජ්ස් කියලා එහෙම කැල්ලා. ඒකේ හිතන්නකො මෙහෙම. හිතන්නකො මෙහෙම පේජ් එක සයිස් එක තියෙනවා මේ කිලෝබයිට් 2යි. පේජ් එක සයිස් එක. හරි. පේජ් එක සයිස් එක කිලෝබයිට් 2යි. මේකේ සයිස් එක කිලෝබයිට් 5යි. හරිද? එතකොට මේකට පේජ් කීයක් ඕනද? හරිද? එකක සයිස් එක කිලෝබයිට් 2යි. ඔන්න දෙකක් දැම්මා. තව ඉතුරුයි 3ක්. ඔන්න ඒකෙන් තව එකක් දැම්මා. එතකොට තව එකක් ඉතුරුයිනේ. ඒක මේකට දැම්මට දැන් මේ ඉතුරු මේ පේජ් එකට මේ ඉතුරු ටිකට තව එකක් රින්ගන්න බෑනේ. මේ බොක්ස් කතාවමනේ තියෙන්නේ. ඒකට එයාට සම්පූර්ණ ඉඩම යනවා. ඒතකොට කිලෝබයිට් 2කේව 3ක් ගිහිලා. 5 එක ගබඩා ගන්න 6ක් ගිහිලා. ඕක තමයි ඇක්චුවල් සයිස් එක මේ ඩිස්කවුන්ට් සයිස් එක කියන්නේ. ඒතකොට මේ ඇතුළේ ඉතුරු වෙන කෑල්ලක් තියෙනවානේ. මේ බ්ලොක් එක ඇතුළෙන් ඉතුරු වෙන්නේ. ඔන්න ඕකට කියනවා මේ ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන්. හරිද? ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ ඔන්න ඔය කෑල්ලට. තේරුණාද? ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන්. මතක තියාගන්න. ඊට පස්සේ එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් ඔයාලගේ සෙට් එකේ යාළුවෝ ඉන්නවා. දැන් ෆ්‍රැග්මන්ටේෂන් දෙකක් තියෙනවා. ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් සහ එක්ස්ටර්නල්. ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ මේ බ්ලොක් එක ඇතුළේ ඉඩ ඉතුරු කරගන්න එක. හරිද? ඒතකොට ඒක ඉඩ ඉතුරු වෙනවා. ඒක අපිට මොනවද කරන්න දෙයක් නැහැ. හරිද? එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් එකක් කියලා කියන්නේ හිතන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවා මෙහෙම 5 දෙනෙක්. ඔයාලගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඔයාලා දැන් කොහේ හරි ගියාම යාළුවෝ සෙට් එකක් ඉන්නවා. මැද තව චුටි ඉඩක් තියෙනවා. ආයි තව සෙට් එකක ඊට පොඩ් දැන් හිතන්න මේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. යාළුවෝ සෙට් එක ගාලා මෙහෙම ඉඳ ගන්නවා. තව සෙට් එකක් ආවම උන්ට එහා පැත්තේ කාට හේතු වෙලා ඉඳ ගන්න යන්නේ නැහැ නේ. පොඩි ඉඩක් තියලා ඉඳ ගන්න. හරි. ඒ වගේ තමයි හાર્ඩ් ඩිස්ක් වලත් මේ අපි data store කරගෙන එද්දි එක ෆිල්ම් එකක් දාගෙන යනවා. එයාගේ ටික දාලා ඉවරනාට පස්සේ අනිත් එක්ක නයි ළඟින්ම හිටවන්නේ නැහැ ගෙනල්ලා. චූටි ඉඩක් තියලා තමයි එන්නේ. තේරෙනවද? ඔහොමම දාදී චූටි චූටිට දැන් ගොඩක ඉතුරු වෙන්න පුළුවන්. හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ ඔන්නෝම අර නැද ස්පේස් තියලා චූටි ගොඩක් ඇතුලේ ලොකු හිස් ටිකක් ඉතුරු වෙන්න පුළුවන් පාවිච්චි කරන්න බැරි මට්ටමේ. ඔන්න ඕකට තමයි කියන්නේ එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ. පැහැදිලිද? එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ ඔන්න ඕකට කියන්නේ. අර චූටි ඉඩවල් තියලා දැන් ලොකු ඉඩක් ඉතුරු වෙනවා. පාවිච්චි කරන්න බැරි මට්ටමේ. ඔන්න ඕකට තමයි කියන්නේ එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියලා. හරිද? හරි අරක මේ ෆැට් මේ මොකද්ද? බලුවා මේ ෆැට් එක සෝරි NTFS එක දෙකේ 128 කියන්නේ මේ ටෙරාබයිට් 256. ඒ කියන්නේ TB 256. වෙනකන් එයාට ෆයිල් හසුරන්න පුළුවන්. ලොකු ගානන්නේ. GB 4ක හිටපු එක ටෙරාබයිට් 256. මරුන් හරි. හරි ආ මෙතෙන්ට එනවා. ඒතකොට එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ එහෙම එකක්. ඒතකොට එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියන එක නැති කරන්න මිනිස්සු හොයාගන්නා කතාව ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා එකක්.
ඒ කියන්නේ හොඳට මතක ගන්න ඔපරේටින් සිස්ටම් එකෙන් නෙමෙයි ෆ්‍රැග්මන්ටේෂන් කියන කතාව වෙන්නේ. ෆ්‍රැග්මන්ටේෂන් කියන කතාව හાર્ඩ් ඩිස්ක් එකක data ස්ටෝර් කරද්දිම වෙන දෙයක්. ඒක නැති කරන්න ඔපරේටින් සිස්ටම් එකේ විසින් අපිට දෙන ටූල් එකක් ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා. මොකද්ද ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන එකෙන් කරන්නේ? මේ මේවා බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ. හරි දාගන්න. ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන එකෙන් කියන්නේ අර දැන් හිස්සෙට ඉතුරු වුණානේ. හරි අපි දාගෙන හිස්සෙට ඉතුරු වුණානේ තැන් වල. ඩිෆ්‍රැග්මන්ටේෂන් කියකින් කියන්නේ අර හිස් විඩෝට එක පැත්තකට දාලා අර කියන්නේ data ටික ලස්සනට දැන් අර ඉඩ ඉතුරුලා තියෙන තැන් වල පන්ති ටීචර් වෙලා කියන ආව ඉඩ ඉතුරු කරලා තියෙන ඉස්සරහට වෙලා වාඩි වෙන්න. හරි ඉස්සරහ ඉඩ ඉතුරු කරන්න එපා. පේලියට ඉස්සරහට ටික පුරවලා ඉන්න. පිටිපස්සේ ඒතකොට පිටිපස්සේ ඉතුරු වෙනවනේ. ඔන්න ඕක තමයි ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ. පන්ති කර ඉස්සරහවල ඉඩ ඉතුරු කරලා පිටිපස්සේ තැන් වලින් වාඩි වෙලා ඉද්දි ටීචර් වෙලා කියනවා ඉස්සරහ ඉඩ තියන්න එපා. ඉස්සරහ පුරවලා ඉන්න මුලින්ම ඊට පස්සේ පිටිපස්සට යන්න කියලා. ඒතකොට ගස්සන් ඉඩ ඉස්සරහට පිරලා ඉවරනාම අන්තිමට පිටිපස්සට යන්න. පිටිපස්සට යන්න ඉඩ ඉතුරු වෙනවනේ. පාවිච්චි කරන්න පුළුවන් ඉඩ ටිකක් නෑ. තැන් වල ඉඩ ඉතුරුනාම කවුරුත් අර දෙන්නෙක් මැද්දට ගිහලා ඉඳ ගන්න නෑනේ. පිටිපස්සේ ලොකු ඉඩක් තියෙනවනේ කවුරු ගිහලා ඉඳ ගන්නවනේ පන්ති. ඒ වගේ තමයි මෙතන වෙන්නේ. තැන් වල ඉඩ තියෙන ටික අයින් කරලා ඒවා ටික ඔක්කොම වෙන තැනකට හිස් ඉඩ වල එක පැත්තට ගෙනවිලා අර අතරමැද තියෙන හිස් ඉඩ වල ටික අයින් කරලා දාන්න. ඒවා ටික ලං කරලා අයින් කරලා කොහොම අයින් කළා. ඕකට තමයි ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ. තේරුණාද? හරි. එතකොට අපි මේ මොකද්ද මුලින් පාර්ටිෂනින් කතා කරා linked allocation external internal fragmentation කතා කරලා external fragmentation කතා කරා ඊට පස්සේ මේ defragmentation කතා කරා ඊට පස්සේ formatting මොකද formatting කියන්නේ formatting කියලා කියන්නේ මේ hard disk එක data store කරන්න පුළුවන් තත්ත්වයට පත් කරන එක. ඒ කියන්නේ අපි අලුතෙන් hard disk එකක් ගත්තට පස්සේ ඒක data store කරන්න පුළුවන් තත්ත්වෙ නැහැ. හරිද? අපි ඒකට file system එකක් දාලා ඒක data store කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරනවනේ. අන්න ඒකට තමයි කියන්නේ formatting කියලා. දැන් ගොඩක් අය වැරදි වැටහීමකින් ඉන්නවා මේ formatting කියලා කියන්නේ ඔය තියෙන ඔක්කොම නැති කරලා දාන එක කියලා. මේ තියෙන ඔක්කොම නැති කරන එක වෙනවා. ඒක හරි. ඒක අතුරු ප්‍රතිඵල. අපි format කරද්දී hard disk එකේ මේ වෙනකන් තියෙන ඔක්කොම ටික මැකිලා යනවා. ඒක අතුරු ප්‍රතිඵලයක්. එහෙම නැතුව ඒක කරන්නත් නෙමෙයි අපි format කරන්නේ. format කරන්නේ hard disk එකක අපි data store කරන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න. එහෙම කරද්දී දැන් තියෙන data ටික ඔක්කොම නැති වෙලා යනවා. හරිද? උන formatting කියලා කියන්නේ. හරි. ඒතර formatting කතා කරා defragmentation සහ partitioning. ඔන්න කියලා ටික කතා කරා. ඊළඟට හරි. ඒතර ඔය ටිකෙන් සාමාන්‍යයෙන් එන්නේ. හරි. දැන් OS ඉවරයි. මේ අපි අර බැරිවිච්ච ටිකක් තියෙනවනේ. අන්න ඒ ටික කතා කරමු මේ. තව එකක්. අර ෆයිල් සිස්ටම් එක කතා කරද්දී පොඩි දෙයක් කියනවා ෆයිල් සිස්ටම් එක ෆයිල් එකක් මේ ස්ටෝ කියන්නේ ෆයිල් එකක් හඳුනගන්න කෑලි දෙකක් පාවිච්චි කරනවා. හරිද? මතකද? ෆයිල් සිස්ටම් කතා කරන්නේ අමුතුනේ. මේ ෆයිල් එකක් හඳුනගන්න දැන් සාමාන්‍ය මිනිස්සෙක් හඳුනගන්න මිනිස්සයාගේ නම තියෙනවා ඩෙන්ටිටි කාඩ් නම්බර් එක තියෙනවනේ. ඒ වගේ ෆයිල් එකක් හඳුනගන්න පාවිච්චි කරනවා මේ කෑලි දෙකක්. ෆයිල් එකක මේ ෆයිල් නේම් එකයි තව පාවිච්චි කරනවා එක්ස්ටෙන්ෂන් කියලා. හරිද? එක්ස්ටෙන්ෂන්. මොකද ෆයිල් නේම් එක සහ එක්ස්ටෙන්ෂන් එක. ෆයිල් නේම් එක කියලා කියන්නේ අපිට අඳුරගන්න එක අපි දාන්න එක. මේ ෆොටෝ එකක් තියෙනවා ඒක ABC. හරිද? තව එකක් තියෙනවා මොකක් හරි මේ අංජන් සියනදී. ඔන්නෝම. ෆයිල් එකක් අපි අඳුන ගන්න ෆයිල් එක කියන්නේ අපි ෆයිල් එකක් අපේ අඳුන ගැනීම සඳහා තමයි ෆයිල් නේම් එකක් පාවිච්චි කරන්නේ. එක්ස්ටෙන්ෂන් එක කියලා කියන්නේ කම්පියුටර් එකට තමයි එක්ස්ටෙන්ෂන් එකක් දාන්නේ. ඒ කියන්නේ මේ ෆයිල් එක ඕපන් කරන්න ඕන මොන software එක පාවිච්චි කළාද කියන එක කම්පියුටරේට තේරුම් ගන්න තමයි එක්ස්ටෙන්ෂන් එක දාන්නේ. කියන්නේ සරලවම කිව්වොත් මේක මොන ෆයිල් ටයිප් එකකටයි එකක්ද? ෆයිල් ටයිප් ගොඩක් තියෙනවානේ. වීඩියෝ MP කියන්නේ වීඩියෝ ෆයිල් ටයිප් තියෙනවා. ඔඩියෝ ෆයිල් ටයිප්, ඉමේජ් ෆයිල්, ටෙක්ස්ට් ෆයිල්. ඔන්න ෆයිල් ටයිප් තියෙනවානේ. මේක මොන જાතිය ෆයිල් ටයිප් එකකටයි එකක්ද කියලා හොයාගන්න තමයි එක්ස්ටෙන්ෂන් එක දාන්නේ. ඒක තියෙන කම්පියුටර් එකට ෆයිල් නේම් එක තියෙන අපිට ෆයිල් එක හඳුනගන්න. දැන් එක්ස්ටෙන්ෂන් ටික අපි උදාහරණයක් ගත්තොත් එහෙම තියෙනවා .mp3. හරිද? .mp4. මේක ඔඩියෝ ෆයිල්. මේක වීඩියෝ. ඊට තව තියෙනවා මොනවද? මේ තව තියෙනවා මොනවද? pptx. PowerPoint වල. තව තියෙනවා මොනවද? docs. මම හිතන්නේ word එකේ. ඊට පස්සේ තව තියෙනවා මොනවද? මේ .txt text file වල. ඔහොම තියෙනවනේ image file වල තියෙනවා png කියයි jpg කියයි. ඔහොම. ඒ කියන්නේ මේකෙන් කියන්නේ කම්පියුටරේට මේක දැක්කම කම්පියුටරේ දන්නවා මේක මම ඕපන් කරන්න ඕනේ මේ දැන් png එකක් දැම්මම දන්නවා මේක ඕපන් කරන්න ඕනේ ෆොටෝ ඕපන් කරන software එක. mp3 එක දැක්කම මේක බලන්න මේක සින්දු අහන්න පුළුවන් ඒක. කියන්නේ මේක දැනගත්තාම කම්පියුටරේ දන්නවා එක්ස්ටෙන්ෂන් එක දිහා බලලා කම්පියුටරේ දන්නවා මේක මොන ෆයිල් ටයිප් එකක්ද මේක මම ඕපන් කරනවා මොන software එකෙන්ද. අන්න ඒකට තමයි එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරන්නේ. ෆයිල් නේම් එක පාවිච්චි කරන්නේ ඒක අපි අඳුර ගැනීම සඳහා. හරිද? හරි. ඔය ඉතින් හරි ඊළඟට මේ තියෙන අර මුලින් බැරිච්ච ටික ඒ ටික. ඒතර ඔයස් ඉවරයි. ඒතර ඔයස් ඉවරයි. මුලින් බැරිච්ච ටික. ඒ කියන්නේ මෙහෙම අපිට බැරි වුණානේ මේ අර
ඔපරේටින් සිස්ටම් ගත්තට පස්සේ ඔපරේටින් සිස්ටම් සාමාන්‍යයෙන් මේ කීපයක් තියෙනවා. සාමාන්‍ය ඔපරේටින් සිස්ටම් හදන කම්පැනි තියෙනවා මේ Microsoft ලගේ තියෙනවා Windows. එයාලගේ පළවෙනි එක MS DOS. මේ අහගන්න ලියන්න කම්මැලි. අහගන්න හරිද? පට්ට මහන්සිය දැන්. මේ Windows ලගේ පළවෙනි එක තමයි MS DOS Microsoft Disk Operating System. ඊට පස්සේ දැන් Windows XP ඊට පස්සේ 7 8 8.1 10 11 12 ඔන්න ඔහම එලා දැන් තියෙනවා. ඒ Windows ලගේ. ඒක අපි සල්ලි දීලා ගන්න ඕන එක. Windows කියන අපි සල්ලි දීලා ගන්න ඕන එක. ඊට පස්සේ තියෙනවා Mac OS. ඒක සල්ලි දීලා ගන්න ඕන එක. ඊට පස්සේ තියෙනවා Linux. හරිද? අහගන්න Linux කියන්නේ operating system එකක් නෙමෙයි. හරිද? Linux කියන්නේ ඒක නේ අර යටිදල පහසුකම infrastructure එක. කියන්නේ Linux based operating system තමයි තියෙන්නේ. Ubuntu කියයි, Fedora, Debian, Kali, Arch Linux ඔන්න ඕවා Linux based. ඒ කියන්නේ Linux කියන්නේ මේ මොකද්ද infrastructure පාවිච්චි කරලා හදපු ඒවා තමයි මේ Linux based operating system. ඔය Ubuntu, Mint ඔන්න ඕවා. තව ලංකාවේ හදපුවා තියෙනවා මේ Hantan Linux. හරිද? ඔන්න ඔහම. right? ඔව්. Linux operating system එක අපිට උනත් හදන්න පුළුවන්. Linux ලගේ infrastructure එකෙන් අපිට හදන්න පුළුවන්. ඒක open source. අපිට අරගෙන අපිට ඕන විදිහට OS එක ගොඩනගා ගන්න පුළුවන්. හරිද? Android ගත්තම ඒකත් open source. free and open source. ඒක සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. Android කියන එකත් නොමිලේ තියෙනවා. හරිද? හරි. එතකොට operating system මේ companies operating system වර්ග ගත්තාට පස්සේ අපේ operating system වර්ග තියෙනවා මෙහෙම. හරිද? එකක් තමයි මේ මොකද්ද මේ single user operating system and multi use හරිද? ඊළඟට තියෙනවා single මේ පට්ට fast එක කරන්නේ මොකද දෙකක් මම මහන්සි අර කරන්න ඕන නිසා කරන මිසක් එහෙම අර අසයන් පට්ට ගැම්මෙන් කරනවා නෙමෙයි. හරිද? තව මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පොඩි කෑමක් එහෙම පොඩ්ඩක් කේස් එකක් කියලා පොඩි වේදනාවක් තියෙනවා. කොහොමද මේ කරන්නේ? හරි. single that's multitask. ඊළඟට තියෙනවා මේ single user multi user single task multitask. ඊට තියෙනවා මේ real time. මොහොම ඒකින් විස්තර කරගෙන යන්න. single user කියලා කියන්නේ operating system තියෙනවා single user operating system. එයාට පුළුවන් එකපාර එක්කෙනෙක්ට විතරයි වැඩ කරලා දෙන්න. එහෙනම් අපේ ඒවා දැන් හිතන්න මෙහෙම මම කම්පියුටරේට කීබෝඩ් එකක් ගහලා මොකක් හරි ටයිප් කර ඉන්නවා. එහා ගෙදර ගත්ත ඇවිල්ලා කම්පියුටර් මේ කීබෝඩ් එක කුසගෙන ඌත් ගහනවා කම්පියුටරේට. කම්පියුටරේ දන්නවද මේ ඉන්න එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් කියලා? නෑ ඌ හිතන්නේ මේ ඉන්න එක්කෙනෙක් කුටු පිස්සු ඇදලා කීබෝඩ් එකක් ගහලා කියලා නෝ හිතන්නේ. තේරුණාද? ඌ කම්පියුටරේ දැනගන්නේ නෑ මේ දෙන්නෙක් කියලා. ඌ හිතන්නේ මේ කිට්ට පිස්සු ඇදලා ඌ කීබෝඩ් එකක් ගහලා කියලා. ඒක තමයි single user කියන්නේ. එකපාර කියන්නේ කී දෙනෙක් කියලා වැඩ කරත් ඌ හිතන්නේ මේ එකයි. එකෙක් වැඩ කරනවා කියලා තමයි ඌ වැඩ කරගෙන යන්නේ. ඒක single user. multi user කියලා කියන්නේ එකපාර කී දෙනෙක් ආවත් උන්ට වෙන වෙනම අඳුනගෙන උන්ගේ වැඩේ කරලා දෙන්න පුළුවන්. දැන් server computers තියෙනවා. සර්වර් කම්පියුටර්ස් වල වැඩ කරන්නේ එහෙම. දැන් YouTube එකට ගියාම YouTube එකේ එකපාර ලක්ෂ ගාණක් ඉන්නවනේ. ඒකට ඒ ලක්ෂ ගාණක් දෙනාට එයාලට ඕන වීඩියෝ ටික වෙන වෙනම දාලා දෙනවනේ බලන්න. හරිද? ඒකෙට ඕන මොකක් හරි ඉංග්‍රීසි වීඩියෝ එකක් නම් ටැමිල් වීඩියෝ එකක් නම් ඕටි වෙන වෙනම දාලා දෙනවනේ. ඒ කියන්නේ කී දෙනෙක් ආවත් ඒ හැමෝගේම අවශ්‍යතාව වෙන වෙනම ඉටු කරලා දෙනවනේ. ඔන්න ඕවට තමයි කියන්නේ multi use operating system. single user කියලා කියන්නේ කී දෙනෙක් ආවත් ඌ දන්නේ ඌ එකෙක් කියලා ඉතලා ඌගේ වැඩේ කරනවා. තේරුණාද? කියන්නේ අපි පාවිච්චි කරන අපි personal computers වල single use ඒවා. ඊළඟට single task කියලා කියන්නේ එකපාර එක වැඩයි. හරිද? ඒ කියන්නේ එකපාර එක වැඩයි. ඒ කියන්නේ සින්දුවක් අහනවා විතරයි. ඔයා එන්න එපා වෙන වෙනම ඉල්ලගෙන සින්දුවක් අහනවා නම් සින්දුවක් අහලා ඉවර වෙමු. ඊට පස්සේ වෙන වැඩ කරමු. single task කියලා කියන්නේ එහෙම ඒවා. multi task කියලා කියන්නේ එහෙම ඒවා නෙමෙයි. එකපාර අපිට ඕන සින්දුවක් අහනකම word document එකක් හදන්න පුළුවන්, film එකක් බලන්න පුළුවන් ඒවා. දැන් අපි පාවිච්චි කරන්නේ එකපාර වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒවා තමයි multi task කියලා කියන්නේ. ඒතකොට දැන් අපි දැන් පාවිච්චි කරන software IT වෙන්නේ මොනවටද? single user multitask කියන ඒවාට. තේරුණාද? හරි. real time operating system කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් ඔකේ තියෙන data process කරන ක්‍රම දෙකක්. data process කරන real time සහ batch මේ real time processing සහ batch processing. කියන්නේ real time processing කියලා කියන්නේ මේ දැන් හම්බෙන input වලින් දැන් data process කරනවා. එහෙනම් උදාහරණයකට හිතන්න මෙහෙම. දැන් නිකන් කොහොමද කියන්නේ? මේ දැන් අද ඔයා ඉස්කෝලේ එනවද නැද්ද කියන එක බලලා ටීචර් ගෙදරට කෝල් එකක් දෙනවා. හිතන්න ටීචර් ගෙදරට කෝල් එකක් දෙනවා මූ ආවේ නැහැ කියලා. ඒක අද කියන ඉන්පුට් එක බලන්න දැන් අද ඉන්පුට් එක බලලා අද කෝල් එකක් දෙනවා. හෙට එක බලලා හෙට කෝල් එකක් දෙනවා. ඔක තමයි රියල් ටයිම්. කියන්නේ දැන් ඉන්පුට් බලලා දැන් data process කරනවා ඒ වෙලේ. හරිද? දැන් ATM වල එහෙම ගන්නකො. දැන් ATM වල ඔයා
සල්ලි ගත්තා නම් ඒක ඒ වෙලේ අප්ඩේට් වෙන්න බෑ සිස්ටම් එකට. මූ ගත්තා කියලා. දැන් එහෙම නැතුව මූ හරි ගත්තා. අපි දවස් අවසානයේ අප්ඩේට් කරනවා කියලා හිතුවොත් මූ ලක්ෂයක බැලන්ස් එකක් තියෙන කෙනෙක් ලක්ෂ 10ක් ගන්න පුළුවන්. මොකද දවස් අවසානයේ අප්ඩේට් වෙන්නේ. හරිද? එහෙම වෙන්න පුළුවන්. ඒ හින්දා රියල් ටයිම් කියලා කියන්නේ එවෙලේ අප්ඩේට් වෙන්න ඕන. ඒවා. ඒත් බැච් ප්‍රොසෙසින් කියලා කියන්නේ එහෙම ඒවා නෙමෙයි. ඩේටා ටිකක් එකතු වෙනකන් ඉඳලා අන්තිම වෙලාවේ ප්‍රොසෙස් කරනවා. දැන් උදාහරණයක් විදිහට මිනිස්සෙක් සැලරි එක හදන එක. මිනිස්සෙක් මාසේ දවස් 30න් දවස් කීයක් වැඩට එනවද කියන එක බලලා මාසේ අන්තිමට උගේ සැලරි එක හදලා දෙනවා. ඔහොම එහෙම. හරිද? ඔහොම තමයි බැච් ප්‍රොසෙසින් කියලා කියන්නේ. ඒතකොට රියල් ටයිම් ඔපරේටින් සිස්ටම් කියලා කියන්නේ අර ATM වලගේ පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් තමයි ඒවා. හරිද? ඒ කියන්නේ මූ දැන් සල්ලි ගත්තා නම් ආයෙක දැන් අප්ඩේට් වෙන්න ඕන මුගේ පොතෙන් මූ 50000 ගත්තා නම් 50000 අඩු වෙන්න ඕන. එහෙම දවස් අවසානයේ අප්ඩේට් වෙන්න හිටියොත් එහෙම වෙලේ කේස්. දැන් තව එකක් තමයි ඔය ඔටෝමේට් වාහනවල එහෙම රියල් ටයිම් ඔය දැන් හිතන්න මෙහෙම දැන් ඔයා යනවා වාහනයක ඉලෙක්ට්‍රික් වාහනයක යනවා. යද්දි යනවා එහා පැත්තෙන් ස්කූටර් අක්කා කෙනෙක් ඉස්සරහින්. දැන් වාහනේ දැනගන්න බෑ ෂණික කානුවකට හරි කපලා ජීවිතේ බේරගන්න. හරිද? ඒක රියල් ටයිම් නේ. කියන්නේ ඒ වෙලේ අක්කා කෙනෙක් ස්කූටර් අක්කා කෙනෙක් වෙනවා නම් ඌ ෂණික ඒ වෙලේ තීරණයක් ගන්න ඕන. ඒ වෙලේ ප්‍රොසෙස් කරන රියල් ටයිම්. එහෙම නැතු හිතුව ගෙදර ගිහිල්ලා මේ ප්‍රොසෙස් කරනවා කියලා හිතුවොත් ICU නේ. එහෙම බෑ. හරි. රියල් ටයිම් ප්‍රොසෙසින් කියලා කියන්නේ ඒ වෙලේ දෙන එකකින් ඒ වෙලේ ප්‍රොසෙස් කරන්න. ඒවට පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් තමයි රියල් ටයිම් ඔපරේටින් සිස්ටම් කියලා කියන්නේ. සමහර රියල් ටයිම් ඔපරේටින් සිස්ටම් පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රොනික වාහනවල. ඒකට ATM මැෂින් වල පාවිච්චි කරනවා. හරි. ඒතර ඔන්න ඔය ටිකෙන් පුළුවන් OS වල ලොකු මැච් එකක් ගහ ගන්න. ඒතර අපි අද OS කතා කරලා ඉවර කරා. මේක ස්පීඩ් රිවිෂන් නෑ. හරි. තියරි කරනවා නම් මේ ලස්සන මේ කරන්න පුළුවන්. පැය 4ක් 5ක් අරගෙන පැය 2ක් 3ක් විතර ඉවර කරගත්තානේ අපි. මේක මේ ස්පීඩ් රිවිෂන් එකක් කරේ. මෙහෙම අපි දිගටම කරනවා. මේ Python මේ මොනවද Pascal data පොඩ සවිස්තරාත්මකව කරමු. OS වල මැදි දෙයක් නැහැ නේ. ඒකයි මේ ඉක්මනට කරලා දැම්මේ. අපි ඊළඟට HTML කරමු. ප්‍රෝග්‍රෑමින් එක හොඳටම කරලා දෙන්නම්. pseudo code ද flow chart ද code ලියන ඒවාද edit කරලා දෙන්නම් ලස්සනට. ඊළඟ database එකක් කරලා දෙන්නම්. ඔන්න ඔය පාඩම් හතර අපි කරලා දෙන්නම්. ඒ ගැන බයක් තියාගන්න එපා. මේ අනිත් ටික බලා ගන්න. හරිද? දැන් ඔය තව තියෙනවානේ number system logic gates මේවා නම් පට්ට ලේසියිනේ. ඒ ටික බලා ගන්න. හරිද? හරි මේ එලකිරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් ඊළඟට අපි මොකක් කරේ නෝ මේ ටියුට් එක දාන්න වැටික් කරගෙන යන්න මැච් එක ගහමු එල